Welcome to Flow Bank. රසබර කුස්සේ හරබර කතා බහත් සමගින් තමයි අද මේ එකතු වෙන්න හදන්නේ. මේ වැඩේ අමුතු වැඩක්. අපි අද ඉන්නේ කුස්සියක. ඉතින් ඔබ බලනවා ඇති ඇයි රණුක කුස්සියක ඉන්නේ කියලා. මේ වැඩේ නම තමයි Flow Bank Kitchen. අත්‍තරම පොඩ්ඩක් Flow Bank Kitchen කියන්නේ මොකක්ද කියන එක ගැන පුංචි පැහැදිලිවීමක් කරන්න ඕනේ. ලංකාවේ බ්‍රෑන්ඩ් හදපු මිනිස්සු ලංකාවේ කැනඩාවේ ජීවත් වෙන ලංකාවේ ඉඳන් ඇවිල්ලා කැනඩාවේ ජීවත් වෙන බ්‍රෑන්ඩ්ස් හදපු මිනිස්සු 28 දෙනෙක් එක්ක අපි අද දවසේ ඉඳන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාර ලෝකේ ජය ගන්න ඔබ කැමති නම් ඔබේ මිතුරෙක් කැමති නම් අනිවාර්යයෙන්ම මේ වැඩසටහන ඔබට. ඉතින් අද දවසේ අපි සූදානම් ලස්සන ගැහැණු ළමෙක් එක්ක කතා බහ කරන්න. හැබැයි ලස්සන උණු පළියට ලස්සන විතරක් නෙවෙයි. හැඩ වැඩ වගේම ව්‍යාපාර ලෝකේ ජය අරගෙන ජය ගන්න තවදුරටත් ජය ගන්න බලාපොරොත්තු වෙන තරුණියක් එක්ක තමයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. මම කිව්වා වගේම පොඩ්ඩක් පුංචි පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍යයි. මොකද්ද මේ Flow Bank Kitchen කියන්නේ කියන එක ගැන. ඔබ දන්නවා ඩිලා න්‍යාපා කියලා කියන්නේ Flow Bank කියන ෆ්ලෝරින් කම්පැනි එකේ අධිපතිතුමා. මාත් එක්ක එක දවසක් කතා කරනකොට කිව්වා රණුක අපේ මේ සමාජයේ බිස්නස් කරන අය ගොඩක් අඩුයි. ඒ වගේම තමයි බිස්නස් කරන අයට අතහිත දෙනවත් ගොඩක් අය අඩුයි. අපි ඒකට පුංචි වැඩපිළිවෙලක් යොදන්න ඕන. මොකද අපි බිලියන පතියන් නැති කරන්න ඕන කැනඩාවේ දැන් ලංකාවේ මෙහාට සංක්‍රමණය වුණු පුද්ගලයන් විදියට අපි බිලියන පතියන් නැති කරන්නට අවශ්‍යයි. කොහොමද අපි බිලියන පතියන් නැති කරන්නේ? දැන් ඔබ හොඳින් දන්නවා චමත් පල්ලිහිපිටි. එයා ෆේස්බුක් එකේ තමයි මුලින්ම වැඩ කරේ. ඊට පස්සේ ඔහු තමයි අපි දන්න කියන අතහොවන්න පුළුවන් මට්ටමේ ඉන්න බිලියන පතියා. ඒ වගේ බිලියන පතියන් ඇති කරන්නට මේ පුංචි වෑයම මම හිතන්නේ වැදගත් වේවි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් වැඩසටහන නිෂ්පාදකවරයා තමයි ඩිලා න්‍යාපා. එහෙනම් ඔන්න ඕක තමයි මේ කතන්දරේ පටන් ගත්ත විදිය. එහෙනම් අපි ආරාධනා කරනවා ඔබට අපිත් සමගින් දිගින් දිගටම රැඳෙන්න. කොටස් 28ක් තියෙනවා. මේ කොටස් 28 අපි ව්‍යාපාර ගැන ව්‍යාපාර අධ්‍යයනය කරනවා. ඒ වගේම තමයි රසබර රසමුසු ආහාර අනුභව කරන්නත් සූදානම්. එහෙනම් රැඳෙන්න මේ Flow Bank Kitchen. මේ අර මම කිව්වේ සුන්දර කාන්තාවක් සමගින් තමයි අද අපි කතා බහ කරන්න කියලා. මේ තමයි සුභාෂි ප්‍රේමරත්න. සුභාෂි කියලා කිව්වහම මෙයා මේ ටොරොන්ටෝ නගරේ ලස්සන බ්‍රෑන්ඩ් එකක් හදපු කෙනෙක්. අඩෝ ක්ලෝදින් බ්‍රෑන්ඩ් එකේ නිර්මාතෘවරිය තමයි මේ. මම හරි. ඒකනේ. ඉතින් මේ අද ආයිබෝන් කියලා පිළිගන්නවා Flow Bank Kitchen එකට. ඉතින් Flow Bank Kitchen එකේ පළවෙනි අමුත්තිය තමයි ඔබ. මොකද හිතෙන්නේ? ඔව් හරිම ආඩම්බරයි මට මේකට සහභාගී වෙන්න අපිට. ඔව් ඇත්තටම මේ ඩිලාන් පවා කිව්වේ අපි මේ වගේ අලුත් බ්‍රෑන්ඩ්ස් හදපු අයට තමයි ඒගොල්ලොන්ගේ ප්‍රශ්න කොහොමද මේ දේවල් සිද්ධ වුනේ මේ හැම දෙයක්ම අද දවසේ අපි කතා බහ කරනවා. ඒ වගේම තමයි රසබර ආහාරයකුත් අපි අද දවසේ මේ කිචන් එක ඇතුලේ පිළියෙල කරනවා. ඊට කලින් මට පුංචි ප්‍රශ්න කීපයක් තියෙනවා වගේ අහන්න. අපි කැම් වලට පස්සේ යමු. හරි. අඩෝ කියන නම ආවේ කොහොමද මේ වැඩේට? ඔව්. හැමෝම අහනවා ඇත්තට ඒක ගැන. අඩෝ කියලා නම ආවේ ඒ කියන්නේ මට ඕන වුණා ලංකාවේ අපි ලංකාවෙන් ඇවිල්ලා මේ දේ කරනකොට ලංකාවේ කට්ටිය සාමාන්‍යයෙන් යූස් කරන ටිකක් කැචි, ෆන්, ෆ්‍රෙන්ඩ්ලි වචනයක්. මෙයාර අපි හේ කියලා කියනවා වගේනේ. ඉතින් ඒක තමයි විශේෂයෙන්ම ඕනුනේ. ඉතින් මම ඔහොම නම් ටිකක් හිතනකොට මට හිතුණා මේක තමයි හරියන එක කියලා. ඉතින් ඒක තමයි ඇත්තටම හේතුව. ඉතින් ලංකාවේ අයටත් හරියනවා. අපේ වයිට් ක්‍රවුඩ් එකට උනත් ලේසියෙන් කියන්න පුළුවන්. ඇත්ත. ඔව්. ඉතින් යාලා ඇඩෝ කියලා කියනවා. ලංකාවේ අඩෝ කියලා කියනවා. ඉතින් ඒක ප්‍රශ්නයක් නෑ. ඒ වගේම තමයි පොඩ්ඩක් කියන්න අපි බ්‍රෑන්ඩ් එක ගැන මොනවද ඔයා කරන්නේ? මොනවද දැන් මෙතන විකුණනවද? මොකක්ද සර්විස් එකක් දෙනවද? මොනවද කියන එක සම්බන්ධව. දැන් ස්පෙෂලායිස්ඩ් ඉන් බතික්ස් කියලා යන්නේ ඇඩෝ එක. එතකොට මම ගේන්නේ ලංකාවේ බතික් ප්‍රොඩක්ට්ස්. එතකොට කාන්තාවන්ට ඊට පස්සේ පිරිමි පාර්ශවයට ළමයින්ට හැම කෙනෙක්ටම හැම ජාතියකම ඇඳුම් තියෙනවා. ෂර්ට්ස්, සාරංග්, ඊට පස්සේ ඩ්‍රෙසස්, සාරීස්, ඒත් එක්කම ඇක්සසරිස් කියලා වෙනම එකක් යනවා. ඒකට ටේබල් මැට්ස්, බෑග්ස්, ස්ලිපර්ස්, ඒ වගේ ගොඩක් දේවල් ඒ ප්‍රොඩක්ට්ස් තමයි ගෙන්නන්නේ. ඉතින් ඔන්ලයින්
තමයි මේ බිස්නස් එක කරගෙන යන්නේ. දැන් කොච්චර කවුද වෙනවද වැඩි පටන් ගන්න? 2022 පටන් ගත්තේ. ඉතින් දැන් අවුරුදු 3ක්. හරිම සතුටුයි. ඉතින් අවුරුදු කාල වෙනකොට නම් සාමාන්‍යයෙන් සුභාෂි හොඳට මතක් වෙනවා නේද? මම දන්නවා මොකද අපිත් ඇඳුම් ගන්න තියෙනවා සුභාෂික. වගේ හොඳ කස්ටමර්ස්ලානේ. ඒක. හරි. ඉතින් එහෙනම් සාමාන්‍යයෙන් බිස්නස් එකක් කියලා කියන්නේම චැලෙන්ජ් එකක් නේ. ඔව්. අපි අද ඉඳන් මේ පටන් ගන්න වැඩෙත් දැන් බිස්නස් කරන ඔයා වගේ අයට පොඩි චැලෙන්ජ් එකකුත් දෙනවා. ඔව්. මේ විනාඩි ගාන ඇතුලේ කියන්නේ විනාඩි සමහරලාට 40ක් පැයක් ඇතුලේ අපිට කන්න පුළුවන් රස කෑමකුත් ඕනේ. ඔය කියන ලොකු චැලෙන්ජ් එකක්. ඒක තමයි. එතකොට අද මොනවද ඔයා හදන්නේ? මම හදන්නේ අද මඤ්ඤොක්ක ටෙම්පරාදු කරලා ඇත්තටම අම්මගෙන් ඉගෙන ගත්තා මේක. දැන් අපි ගොඩක් කරලා මඤ්ඤොක්ක තම්බල කනවනේ. ඔව්. ඉතින් මේක අර පොල් දාලා මික්ස් කරලා ටෙම්පරාදු කරලා එහෙම එකක්. අනිත් එක මේක ලංකාවේ අපේ. ඒක තමයි. ඒක පොඩි විශේෂයක්. ඒක විශේෂයි. ඉතින් ගැමි ආහාරයක් කියවට දැන් එහෙම ගැමි කියලාත් නෑ. ගැමි නගරබද හැමෝම කන්න කැමති කෑම. ඒක තමයි. මං හිතුවා ඉතින් හොඳයි. හොඳයි. මං කියන්නේ ඔයා වැඩි පටන් ගන්න. හරි. මම ප්‍රශ්න අහගෙන යන්න. ඕකේ. ඔයාට තියෙන්නේ මට උත්තර දෙන්න. හරි. දැන් මට උත්තර දෙනවා කියලා කියන්නේ ඔයාට තමයි ඒ උත්තරේ වැදගත් වෙන්නේ. මතකතුව අද ඉඳන් මේ අපේ channel එක subscribe කරන්න. ඒ වගේම තමයි ව්‍යාපාරයක් කරන්න ඉන්නවා නම් කවුරු හරි එයාට මේ link එක යවන්න මතකතුව. මොකද අද ඉඳන් මේ කතා වෙන්න පටන් ගත්ත මාතෘකා ඒගොල්ලන්ට ගොඩක් වැදගත් වේවි. ව්‍යාපාරයක් කරන්නේම හිතක නැත්තම් ඉතින් ඇත්ත වශයෙන්ම මේක එයාට යවල වැඩක් නැහැ. නෑ ඒත් යවන්න. යවන්න. සුභාෂික නෑ යවන්න කියලා මොකද කොයි වෙලාවේ අර වෙලාව ඔව් ට්‍රිගර් වේද දන්නේ නැහැ නේද? ඒක තමයි. හරි. එතකොට ඒක ගැන හරි ඉගෙන ගනින්. අනිවාර්යෙන්. ඉතින් මඤ්ඤොක්ක ටෙම්පරාදුවක් අපි අද හදනවා. එහෙනම් ඔයා වැඩේ පටන් ගන්න. ඒ වගේම තමයි මට වැඩේ පටන් ගන්න අතරතුරේදී කියන්න කොහොමද මේකට මේ අයිඩියා එකක් ආවේ? මොකක් හින්දාද ඔයා මේ වගේ බිස්නස් එකක් කරනවා කියලා හිතුවේ? ඇත්තටම 2022 කියලා මං කිව්වේ පටන් ගත්තේ. ඒ කොවිඩ් කාලේ නේ. කොවිඩ් ඔව්. ඉතින් ඔය අතරතුර ලංකාවේ තිබුණා මට මතකද දන්නේ ඩොලර් ක්‍රයිසිස් එකක් තිබ්බා සෑහෙන්නේ මිනිස්සුන්ට. එහෙ ඉන්න මිනිස්සුන්ටත් ඇත්තට බතික් කරන අයටත් ලොකු يعني අමාරුයි හැම වෙලේම වැඩක් කරගන්න. ඉතින් ඔය අතරතුර මේක අයිඩියා එක ආවේ මමයි මගේ හස්බන්ඩ් ඒත් එක්කම තව යාළුවෝ දෙන්නෙක් කපල් එකක්. ඒ යාළුවත් එක්ක දැන් අපි එකතු වෙච්ච වෙලාවට ඉතින් පොඩ්ඩක් කතා කරනවා. ඉතින් බ්‍රේන් ස්ටෝමින් කරා මොනවාද අපිට කරන්න පුළුවන් මොනවාද හොඳ අයිඩියාස් තියෙන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේදී ලංකාවේ නම් මෙහෙට ගේන්න පුළුවන් දේවල් මොනවාද ඔහොම කියලා හිතනකොට ඉතින් අන්තිමට බතික් වලින් තමයි නැවතුනේ. ඉතින් අපිට හිතුණා ඒක හොඳයි ලංකාවේටත් උදව්වක්. ඉතින් මෙහෙත් අපේ ශ්‍රී ලංකන් කමියුනිටි එක හරි කැමතියි. මොකද මම ඒ වෙලාවේ දැනගෙන හිටියේ නෑ මෙහෙ කවුරුත් වෙන ඉන්නවද මේ දේ කරන්න කියන එක. ඉතින් අපිට හිතුණා මේක හොඳයි. ඔව් දැන් ගොඩක් අය ඒ කාලේ ලංකාවෙන් තමයි ගෙන්න ගත්තේ නේද? ඒ කියන්නේ කවුරු හරි ලංකාවෙන් නම් විහාට එන එක්කෙනෙක්වත් එහෙම තමයි ගෙනාවේ. ඉතින් එතකොට මට හිතුණා දැන් එතකොට ඉතින් අපි ඇත්ත ලොකු වියදමක් දරනවනේ. හේලන් ගේන කියන්නේ එකකට ෂිප්මන්ට් එක. ඉතින් මට හිතුණා මේක හොඳයි. අනිත් එක තව එකක් තමයි දැන් මේක අපේම ඩෙන්ටිටි එකක් වගේ. ඒ කියන්නේ අපි දන්නවා මේක මල්ටි කල්චරල් රටක් ඉතින් එක එක කට්ටිය කියන්නේ තමන්ගේම ඇඳුමක් ඇඳගෙන යනකොට අපි දන්නවා මෙයා නම් මේ රටේ මෙයා නම් මේ රටේ එහෙම. හැබැයි ඉතින් බතික් එකක් අඳන් ගියා කියන්නේ අපි දන්නවා මෙයා ශ්‍රී ලංකන්. ඔව්. නේ එහෙම එකකුත් තියෙනවා. ඉතින් කොහොම හරි අයිඩියා එක ආවේ ඔහම යාළුවොත් එක්ක බ්‍රේන් ස්ටෝම් කරලා ඊට පස්සේ අපි හිතුවා හරි අපි අපේ රටට උදව් කරන්න පුළුවන්. ඩොලර් ක්‍රයිසිස් එක අතරතුර ඉතින් එහෙම තමයි පටන් ගත්තේ. හරි. දැන් මොකද්ද දැන් මේ තියෙන්නේ මෙතන? දැන් මම මඤ්ඤොක්ක තඹගේ තියෙන්නේ. ඒක හොඳයි. ඔව්. නේ නැත්නම් උඹ කියලා යනවා අන්නවනේ. ඔය කාර්ය. දැන් ඒක පොඩ පියලෙමු. කොහෙද තඹ ගන්න කියලා. ඔව් මේකේ කහයි ලුණුයි දාලා තඹල තියෙන්නේ. අනිත් එක මතක් කරලා මඤ්ඤොක්ක තඹනකොට වහන්නේ නැතුව තඹන්න. මොකද වහලා තම්බන්න එපා කියලා කියනවා විස වෙනවා. ඉතින් ඒක තමයි විශේෂ දේ මඤ්ඤොක්ක තම්බනකොට. ඉතින් කහ දාන්නෙත් ගොඩක් කට්ටිය විස මේ නැති වෙන්න තමයි. ඒකයි කහයි දාලා තම්බලා තියෙන්නේ. පොඩියට කපලා තම්බලා තියෙන්නේ. මොකද මම මේක දැන් තව ටිකකින් පොඩි කරන්න යන්නේ. තවත් මෑෂ් කරන්න යන්නේ. ඒතර ලේසි. ඉතින් මම ඒක පටන් ගන්නම් එහෙනම් කරන්න. ඔය පටන් ගන්න. ඔය ප්‍රශ්න අහන්න. මම ප්‍රශ්න අහන්න චැලෙන්ජ්. හරි. ඉතින් මේ ඔයා මට පොඩ්ඩක් කියන්නකෝ දැන් කොහොමද මේ දවස්වල බිස්නස්? මේ දවස්වල දැන් අවුරුදු ළඟයිනේ. ඉතින් ඒක නිසා ඉතින් හොඳයි. ඉතින් ඕඩර්ස් එනවා. දැන් මේක මෙහෙමයි. දැන් ඔයා මේක අවුරුද්දට විතරක් නෙවෙයිනේ කරන්නේ මොකද? නෑ. අවුරුද්දට විතරක් නෙවෙයි. ඇත්තටම අවුරුද්ද පුරාම තියෙනවා. හැබැයි මේ දවස්වල
ටිකක් බිසි. මොකද ඕඩර්ස් දෙනවා කස්ටමයිස් ඕඩර්ස් ගන්න හින්දා ඒවවල ඉතින් එක එක අයට ඕන විදිහට කරන්න ඕනේනේ. ඔය වගේ වෙබ්සයිට් එකේ ගිහින් අපිට පේනවා ගවුන් තියෙනවා, ෂර්ට්ස් තියෙනවා, එතකොට ඒ වගේ දේවල් තියෙනවා. ඒතර අවුරුද්දට රෙදි හැට්ට වගේ දේවලුත් කස්ටමයිස් කරලා හදනවා. ඔව්. ඒ කියන්නේ ඔය කැන්ඩියන් ඒ වගේ කරගන්න ඉතින්වනේ මේ කාලෙට. ඉතින් එතකොට ඒවා කරනවා. ඉතින් ඒ වගේ මේ දවස්වලට ඉතින් ගොඩක් බිසි. අවුරුදු පුරාම බිසි වුණාට මේ කාලේ වැඩිපුර බිසි. ඒක තමයි. ඉතින් මේ කොහොමද දැන් එතකොට කවුද ඔයාට මේක කරන්න කියලා කවුරු හරි ඉස්සෙල්ලා කිව්වද බිස්නස් එකක් කැනඩාවේ පටන් ගන්න කියලා ඔයාට කවුරු හරි කිව්වද මිනිස් උදව් කරාද ඔයාට මොකද්ද ඒ පැත්තෙන් ගත්තම නැත්නම් ඔයාට පැෂන් එකක් තිබුණාද මේ සම්බන්ධව? පැෂන් එකකුත් තිබුණා මට. ඇත්තට බිස්නස් පැත්තට නම් ලොකුවට මගේ ඔළුවේ එහෙම අදහසක් තිබුණේ නැහැ. හැබැයි මම ෆැෂන් ඩිසයිනින් පැත්තට ගියේ. ඉතින් දැන් ඔයා කලින් අහපු ප්‍රශ්නය මෙහි ඇත්තටම මට මිනිස්සු උදව් කරා. ඔව් ශ්‍රී ලංකන් කමියුනිටි එක ඒක මම කියන්න ඕනේ. ගොඩාක් කට්ටිය ගොඩක් උපදෙස් දුන්නා. මොනවද කරන්න ඕනේ? ඒ දේවල් ගැන කියලා දුන්නා. ඉතින් ඒක මම ඇත්තට මේ වෙලාවේ තෑන්ක් කරනවා හැමෝටම. ඔයත් ඇතුළුව ගොඩක් කට්ටිය මේ හැම වෙලේම කිව්වේ මොනවා හරි දෙයක් කරන්න. ඒකට ඇත්තටම ශ්‍රී ලංකන් කමියුනිටි එකට මම තෑන්ක් කරනවා. ඉතින් ඒ කියන්නේ මේ තාම හොඳ යාළු පිරිසක් වට ඉඳලා තියෙනවා නේද? ඒක ඇත්තටම බිස්නස් එකක් කරනකොට ගොඩක් ලොකු සාධකයක් වෙනවද? ඔව් ඒක ඇත්තටම ලොකු සාධකයක් වෙනවා කියලා මට හිතෙනවා. මොකද තමන් ආශ්‍රය කරන කට්ටියත් ඉතින් ඒ කියන්නේ එයාලගෙන් ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවානේ. බිස්නස් එකක් සම්බන්ධව වැරදුණු තැන්. ඊට පස්සේ අයිඩියාස් ගන්න පුළුවන් අපි කතා කරනකොට. ඉතින් යාළුවෝ ඒ වගේම අපි යොදන්න අඳුරන අය මට හිතෙනවා ඒක බලපානවා. ඔව් දැන් ඔයා හිතන්නේ දැන් සාමාන්‍යයෙන් ඔය බිස්නස් එකක් කරනකොට ඔයා තනියම දේවල් කියවලා ඉගෙන ගන්න එකද හොඳ? එහෙම නැත්නම් බිස්නස් එකක් කරපු මිනිස්සෙක්ගෙන් ඉගෙන ගන්න එකද වඩා හොඳ? මට හිතෙන්නේ දෙකම ඕනේ. හැබැයි අපි සමහර වෙලාවට හිතනවානේ කවුරු හරි උපදෙස් දෙනකොට අයියෝ මෙයා කියනවා අපිට කරන්න බෑ. එයා කිව්වට එයා දන්නේ නැහැනේ මමනේ කරන්නේ. ඔහොම කරන්න බෑ කියලා කියතනවානේ. හැබැයි මට හිතෙන්නේ අපි හැම කෙනාටම අහුම්කම් දෙන්න ඕනේ. මොකද මේ හැම එකේම ගන්න දේවල් තියෙනවා අපි නොදන්න. ඉතින් එයාගේ කතාවත් අහලා ඉතින් අපිට හොඳට කියන්නෙත් මෙහෙම කරන්න අරම කරන්න කියලා. ඉතින් ඒව කරන්න පුළුවන් කාලයක් එනකොට අපිට ඒ දේවල් කරන්න පුළුවන්. හැබැයි අපි උපදෙස් ඔක්කොම අහන්න ඕනේ. තමනුත් ඉතින් අධ්‍යයනය කරලා තියෙන්න ඕනේ. මොනවාද තියෙන රිස්ක් මොනවාද කොයි වගේද මේක කරන්න ඕනේ කියලා එහෙම එකක් තියෙනවා. එතකොට දැන් සාමාන්‍යයෙන් කැනඩාවේ මොකද්ද process එක බිස්නස් එකක් පටන් ගන්නකොට? මට නම් දැන් බිස්නස් එක මම පටන් ගන්නකොට රණුක එහෙම ලොකුවට කැපිටල් එකක් දාලා එහෙම කරපු කෙනෙක් නෙමෙයි. මොකද මං පර්මනන්ට් කියන්නේ ෆුල් ටයිම් ජොබ් එකක් කරන කෙනෙක්. ඒ අතරතුර මම මේක කරන්නේ. ඉතින් එතකොට මට ලොකුවට ඉන්වෙස්ට් කරලා එහෙම කරන්න බෑ වුණ අවශ්‍යතාවයක් ඒ වෙලාවේ තිබුණේ නැහැ. ඉතින් මම බිස්නස් එක රෙජිස්ටර් කරලා නෙවෙයි මුලින්ම පටන් ගත්තේ. මුලින්ම මේ අයිඩියා එක දැන් යාළුවොත් එක්ක ඒ අයිඩියා එක ආපු මොහොතේදී ඊට පස්සේ අපි හිතුවා එතකොට 2022 අපේ සිංහල අවුරුද්දට මාසයක් විතර තියලා තමයි ඔය දේ උනේ. ඉතින් අපි හිතුවා අපි මුලින්ම ගේමු යාළුවන්ට දෙන්න කියලා. ඉතින් එහෙම ගෙනල්ලා ඒ වෙලාවේදී රෙජිස්ටර් කරලා තිබුණේ නැහැ. හැබැයි රෙජිස්ට්‍රේෂන් process එක දැන් අහපු විදියට හරිම ලේසි මට නම්. මොකද මම ඔන්ලයින් කරේ. හැමදේම විස්තර තියෙනවා වෙබ්සයිට් එකේ. ඉතින් එතෙන්ට ගිහිල්ලා එහෙම ලොකු ගානකුත් නැහැ. ඒ දේවල් මේව කරලා මේ ඔන්ලයින්ම තමයි කරේ. කොහෙටවත් ගියේ නැහැ. හරිම ලේසි පටන් ගන්න. නේම් සර්ච් එකක් එහෙම කරන්නත් ඕනේ නේද? ඔව් නේම් සර්ච් එකක් කරන්න ඕනේ. ඉතින් ඒකට තියෙනවා තව පොඩි ගානක් මට හරියට මතක නැහැ ගානක් හිතන්නේ ඩොලර්ස් ගාන හරිය ඒ වගේ පොඩි ගානක් තියෙනවා. නේම් එක අරගෙන ඊට පස්සේ බිස්නස් රෙජිස්ටර් කරා. ඊට පස්සේ බැංක් account එක ඉතින් ඕපන් කරලා ඒ වගේ. ඉතින් ඔය අහපු විදියට process එකේ නම් පටන් ගන්නම අමාරුවක් තිබුණේ නැහැ. ඔව්. දැන් ඔන්න හිතන්නකෝ දැන් සමහර වෙලාවට දැන් ඔයා පරිගණකත් එක්ක වැඩ කරන කෙනෙක් නිසා බොහෝ දුරට ඔයාට මේක ලේසි වෙන්න පුළුවන්. ඔව්. දැන් ඒ වුණාට සමහර වෙලාවට බිස්නස් එකක් කරන්න පටන් ගන්න ඕන පුද්ගලයෙක් ඉන්නවා. හැබැයි යාර පරිගණක පිළිබඳ දැනීමක් නැහැ. දැන් එහෙම වුණොත් ඔයා හිතන විදිහට මොකද්ද කරන්න පුළුවන් ලේසිම ක්‍රම? එහෙම වුණොත් මං හිතන්නේ දැන් මම දන්න විදිහට ක්‍රම කිහිපයක් තියෙනවා බිස්නස් එක පටන් ගන්නකොට. ඒක ක්වාටර් අකවුන්ටන්ට් කෙනෙක් කරා මේක කරන්න පුළුවන්. නැත්නම් ලෝයර් කෙනෙක් කරා කරන්න පුළුවන්. ඉතින් ඔයා ඒ දේ දන්නේ නැත්නම් හොඳ මේක මේ ඒකත් ඇත්තට හැමදේම බෙහෙ තියෙනවා තමයි. තමන් කරන්න යන්නේ නැතුව. ඒ වගේ ඒ දේ ගැන දන්න කෙනෙක් ළඟට ගිහිල්ලා කොයි විදියද කරන්න හොඳ අනිත් එක මම කොයි වගේ බිස්නස් එකක්ද පටන් ගන්න ඕනේ.
මේක තනි ව්‍යාපාරයක්ද ජොයින් හවුල් ව්‍යාපාරයක්ද එහෙම තියද දැන් මං ඉන්කෝපරේෂන් එකක් වගේ තියෙන්නේ. ඔව්. ඒව ගැනත් දැනගන්න පුළුවන්. ඔයාලට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද මේ ඉන්කෝපරේෂන් එකක් පිළිබඳව? ඒ කියන්නේ දැන් අපි හවුල් ව්‍යාපාරයක් තනි ව්‍යාපාර මම හිතන්නේ හැමෝම දන්නවනේ තනියෙන් ගමන් කරගෙන යන එක තව කාත් එක්ක හරි ජොයින් වෙලා කරන එක. ඉතින් ඉන්කෝපරේෂන් එකකදී අපි ඊට වඩා මට වඩා හොඳට එක්ස්ප්ලেইন කරන්න පුළුවන් වෙයි. නෑ මම හිතන විදිහට ඒක මේ ඊටම පැහැදිලිව කිව්වොත් ඒක තමන් යටතේ තිබුණට ඒක බිස්නස් එකක් පුද්ගලයෙක් විදිහට ගත්තොත් එහෙම එකක් නේද? ඔව් එහෙම එකකුත් තියෙනවා. ඒ කියන්නේ දැන් මම වෙනම කෙනෙක්. ඔව්. බිස්නස් එක වෙනස් එක වෙනම කෙනෙක්. ඔව්. ඉතින් ඒතකොට ඔයාලට එඩික්ස් වලට බලපාන්නේ නැහැ. එහෙම දේවල් තියෙනවා right? දැන් අපි හිතමුකෝ මොකකට හරි කවුරු හරි සූ කරත් නඩුවක් දාන එකක් වුණත් ඒක යන්නේ බිස්නස් එක. ඔව් පර්සනල් ඕඩර් නෙවෙයි. ඔව්. ඉතින් ඒ වගේ එතන ලොකු වෙනසක් තියෙනවා ඉන්කෝපරේෂන්. මොකද ඒක ඊටාම වැදගත්. අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්න පුද්ගලයෙකුට සමහරලාට ඒක අහන්න ලැජ්ජයි. සමහරලාට අහන්නේ නැහැ. එතකොට සමහරලාට දැන් ඔයා ලෝයර් කෙනෙක් ගාවට ගියාම ලෝයර් අහනවා මොකද්ද මේ වට කරන්න ඕනේ කියලා. එතකොට ඔන්න ඊට පස්සේ ආයේ ලෝයර් තමයි ඊට පස්සේ කියලා දෙන්න ඕනේ මේක. ඔබ පොඩ්ඩක් මේ ගැන දැනුවත් නම් ඊටාම ලේසි නේද මේ වැඩේ පටන් ගන්න. අනිවාර්යෙන් ලේසි තමන් දැනගෙන හිටියනම් එතකොට අපි එතෙන්ට ගියාම තවත් දැනගන්නවා මේ මොනවා ගැනද කියන්න කියන එක. අනිත් එක අපිට ටැක්ස් කරනකොට වුණත් අපි වෙනම බිස්නස් ඒ කියන්නේ තමන්ගේ පර්සනල් එක හා සම්බන්ධ වෙන්නේ නැහැනේ මෙතන. එහෙම දෙයක්ත් තියෙනවා. ඉතින් ඒක නිසා තමන්ගේ අවශ්‍යතාවය මත තමයි තමන් තීරණය කරන්න ඕනේ මම පටන් ගන්න මොන වගේ බිස්නස් එකක්ද මට අවශ්‍ය මොන වගේ එකක්ද කියන එක. හරි දැන් අඩෝ ක්ලෝදින් පටන් අරන් දැන් අවුරුදු 3ක් වෙනවා right? එතකොට ක්වොලිටි එක ගැන මොනවද වාට කියන්න තියෙන්නේ? ක්වොලිටි එක මිනිස්සු කොච්චර දුරට තමාව වැළඳ ගන්නවද? එතකොට ක්වොලිටි එක නිසා තමාව කොච්චර වැළඳ ගන්නවද? ඒ වගේ දේවල්. ඔව්. ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මොකද දැන් 2022 මං කිව්වේ මුලින්ම ගෙනාවේ යාළුවන්ට උදේ දෙන්නනේ. ඉතින් එතනින් මං ගොඩක් ඒවා ඉගෙන ගත්තා. ඒ කට්ටිය ඒ දේවල් ඇප්‍රීෂিয়েට් කරන්න ගන්නකොට මට ෆීඩ්බැක් එකක් දෙනකොට මට තේරුණා මේක හොඳයි. මම මේක කරන්න ඕනේ මේ මිනිස්සුන්ට අවශ්‍යයි කියලා. ඉතින් දැන් අවුරුදු 3ක් හරි මේ දේ කරගෙන ගියේ. ඒ ක්වොලිටි එක මේන්ටේන් කරන නිසා. හැබැයි මං වැඩිපුර වාට කියන්න ඕනේ දැන් මේක handmade product එකක්නේ 100% handmade. එතකොට unique product එක. ඔයාට කියන්න ඒ කියන්නේ ඔයාමට ඩිසයින් එකක් දීලා මේ විදිහටම කරන්න කිව්වට ඒකේ විදිහටම කරන්න අමාරුයි. මට print කරලා ගන්නවා වගේ නෙවෙයි. ඉතින් එතකොට එතන මේක ඇත්තටම limited edition එකක්. හරිද? ඉතින් ඒ කියන්නේ එකයි නම් එකයි. එකයි නම් එකයි. ඉතින් ඒ වගේම තව කවුරු හරි කරලා දෙන්න කොහම ඒක කලර් එකෙන් හරි වෙනසක් වෙන්න පුළුවන්. ඉතින් දැන් අහපු ප්‍රශ්නෙට මෙත් අවුරුදු 3ක් තිස්සේ දැන් මේක කරගෙන ගියේ ඇත්තට තමන් ක්වොලිටි ප්‍රොඩක්ට් එකක් තියෙනවා නම් තමයි ඒ දේ කරගෙන යන්න පුළුවන්. ඉතින් ගොඩක් දේවල් මම හැම වෙලේම කියනවා කස්ටමර්ස්ලාට ඉතින් මට ඇත්තට ෆීඩ්බැක් එක දෙන්න. ඒකෙන් තමයි මට පුළුවන් තවදුරට දේවල් හදාගෙන ඉස්සරහට යන්න. දැන් ඇඳගෙන ඉන්නෙත් ඔයාගේම ඇඳුමක් නේද? ඔව් ඩිසයින් කරනවද? සමහර ඒවා ගොඩක් ඒ කියන්නේ මම ඩිසයින් කරනවා නැත්නම් මට සප්ලයිස්ලාත් දෙනේවා තියෙනවා. ඉතින් ඒවල පොඩ හරි වෙනස් කරන්න ඕන වුණොත් මම මේවා කරනවා. ඉතින් සමහරවිට 100% මමම දේවල් කරන වෙලාව තියෙන. කියන්නේ ඩිසයින් පැත්තත් කරනවා, අකවුන්ට්ස් පැත්තත් කරනවා. අය ඔක්කොම ඒ වගේ දේවල් කරනවා. දැන් මොකද මේ ඔබට ප්‍රශ්න ගොඩක් අහනවා රණුගේ. ඉතින් මම මේ කරන්න වෙලා. මෙහෙමනි ප්‍රශ්න තියෙනවා මට ඩිලාන් කියලා තියෙන්නේ. අපි මේ තියෙන විනාඩි කීපෙන් උපරිම ප්‍රයෝජන ගන්න ඕනේ කියලා. ඩිලාන්ට දෙමුද මේක පොඩ්ඩක් මේ වලට අපි කැමති අපි දවසක මේ ඩිලාන්ටත් අවස්ථාව ලබා දෙන සූදානම්. ඉතින් එහෙනම් අපි දැන් මොකද කියන්න ඔව් අපි දැන් මම පුළුවන් විදිහට මේක දැන් අනාගත්තා. පොල් එක්ක මිශ්‍ර කරා මම ඔයාලට කියන්නම් ඇයි පොල් දාන්නෙත් ගොඩක් කට්ටිය මඤ්ඤොක්ක වලට ඒ ටිකක් විස නැසෙනවා කියන එක. හරිද? බුණත් එක්ක පොල්. ඉතින් දැන් මම පොල් එක්ක මේක හොඳට ඇෂ් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට දැන් තියෙන්නේ මේක ටෙම්පරාදු කරගන්න තමයි. හරි. හරිද? ඉතින් ඔයා පොඩ්ඩක් ලේසි ප්‍රශ්න ඇහුවොත් හරි. මම ලේසි නේද? හරි. එහෙනම් මම කියන්නම්. අපි ටෙම්පරාදු කැලේට යන්න කලින් පොඩ්ඩක් ටිකක් අමාරු ප්‍රශ්නකට යමු. හරි. දැන් බැංකු ගනුදෙනු තියෙනවනේ. ව්‍යාපාරයක් කරද්දී. ඔයා දැන් බැංකුවක් තෝරාගත්තේ කොහොමද සහ බැංකුවක් ව්‍යාපාරයක් සඳහා කොහොමද account එකක් ආරම්භ කරන්නේ? ඒ වගේ දේවල් ටික කතා කරමු නේද? ඔව් ඒකත්
දැන් මං කියවනවාට මම බිස්නස් එක රෙජිස්ටර් කරා. ඔව්. ඉතින් ඊට පස්සේ එතනින් එහා බැංක් එක මොකද්ද මම තෝරගන්න කියලා හිතනකොට පොඩ්ඩක් මම රිසර්ච් කරා. හැබැයි මට ඒ වෙලාවේ තේරුණා මගේ පර්සනල් බැංක් එක තියෙන එකේම මන්ට කරන එක හොඳයි කියලා. ඉතින් මගේ බැංක් එක තියෙන්නේ මට නම් කියන්න පුළුවන්. ඉතින් මගේ RBC එකේ තමයි මගේ පර්සනල් account එක තියෙන්නේ. ඉතින් මම RBC එකේම බිස්නස් account එකත් මේව කරා, ඕපන් කරා. මට හිතෙනවා කාට හරි ඒක ප්‍රශ්නයක් නම් ඒ කියන්නේ මම මොකද්ද දැන් තෝරගන්න බැංකුව එහෙම කියලා හිතනවා නම් ඒක මට නම් හිතන්නේ නැහැ ලොකුට ප්‍රශ්නයක් වෙනවා කියලා. හැබැයි ඒක තමන්ගේ අවශ්‍යතාවය මත මට මොන වගේ පහසුකම් ඕනේ මේ බැංකුවේ. ඒ දේවල් තියෙනවද කියලා පොඩ්ඩක් රිසර්ච් කරලා ඒ විදිහට තෝරගන්න පුළුවන්. ඉතින් මම නම් මගේ පර්සනල් එකම තමයි බිස්නස් account එක. එතකොට ඔයාලට තියෙන්නේ කෙලින්ම බැංකුවට කෝල් එකක් දීලා අපොයින්ට්මන්ට් එකක් දාගන්න තමයි මෙහෙම මම බිස්නස් එක පටන් ගත්තා කියලා එහෙමද? ඔව් මම කරෙත් ඇත්තටම කෝල් එකක් දීලා මම කිව්වා මට මෙහෙම බිස්නස් එක මම රෙජිස්ටර් කරලා තියෙනවා. එයාලා අහනවා ඇත්තට මුලින්ම රෙජිස්ටර් කරලා තියෙන්න ඕනේ ඔයා බැංක් account එකක් ඕපන් කරනවා නම්. ඉතින් ඒකේ ඩීටේල්ස් අහනවා වගේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් නම්බර්ස් ඒ වගේ ටිකක් වගේ මූලික විස්තර ටික අහලා ඒ ඔන්ලයින් ඒ කියන්නේ on the phone ඒ වෙලාවෙම හැම වැඩක්ම වුණා. මම ඇත්තට බැංක් එකට ගියේ නැහැ. ඒ බැංක් එකට යන්න නැතුවත් කරගන්න පුළුවන්. ඔව් මම බැංක් එකට ගියේ නැහැ. කෝල් එකක් දීලා මේ ඒ වෙලාවෙම ඩොකියුමන්ට් ඇත්තට මම එක දැනගෙන හිටියෙත් නෑ. ඒ අදරම මමත් ඒක දැන මම දන්නේ නැහැ එහෙම බැංක් එකට යන්නේ නැතිව බිස්නස් account එකක් ආරම්භ කරන්න පුළුවන්. මම හිතන්නේ තාම මේ වැදගත් කාරණාවක් තමයි සුභාෂ් මේ වෙලාවේ කිව්වේ. ඉතින් අපි එහෙනම් ඕක ටෙම්පරාදු කරන ගමන් ලස්සනම කැලලට යන්න තමයි මම මේ හදන්නේ. මොකද දන්න ලස්සනම කැලේ බ්‍රෑන්ඩින්. ඒකදී ඒක හොඳ කැලල. ඔය ලස්සන කැලලක් නේ. ඒක නිසා අපි දැන් බිස්නස් එකක් පටන් ගත්තාම බ්‍රෑන්ඩින් කියලා කියන්නේ ලොකු තැනක්නේ. ඒ කියන්නේ ඒකේ සන්නාමය තමයි බ්‍රෑන්ඩින් කියලා කියන්නේ. බ්‍රෑන්ඩින් තමයි සන්නාමය කියලා කියන්නේ. ඔව් හරි සිංහලෙන් අවුරුදු තමයි. ඉතින් ඔයා කියන්නේ කොහොමද ඔයා බ්‍රෑන්ඩින් කරන්න ඕන කියලා හිතුවේ? දැන් මේක මේ ලංකාවේ දෙයක්. මේක අපි අන්තර්ජාතික මට්ටමට ගෙනියන්න ඕනේ. එහෙමනේ මම මුලින්ම හිතන්නේ. අනිවාර්යෙන්ම. ඉතින් ඒක තමයි වී යුත්තේ දැන්. අපේ නිෂ්පාදකතුමා ඩිලාන්ගෙත් සිතුවිල්ල තමයි ඒක. ඒ කියන්නේ අපි ලංකාවේ නම් මෙහාට සංක්‍රමණය ලෝකේ යහපැත්ත කෙලවරින් ඉඳන්නේ අපි මෙහාට එන්නේ. ඉතින් මේ පුංචි දූපතක ඉඳන් මෙහාට ඇවිල්ලා අපි දැන ගොඩක් අයට යන්න බැරි වුණු තැනකට අපි යන්න ඕනේ. ඉතින් අපිම තමයි මේ දෙයට උදව් කරගත යුත්තේ. හරි. ඉතින් ඒක නිසා තමයි වචනකින් හරි ඔබට පහසුවක් වෙන්න තමයි අපි මේ දේ කරන්න කියලා හිතුවේ. ෆ්ලෝ බැංක් කිචන් එක. ඉතින් ඔව් ඇත්තට මේක ගොඩක් වටින වැඩක්. ඇත්තට මේක අපි හිතුවට වඩා ඉතාලම මේ හිතුවට වඩා මේක ටිකක් ලොකු වැඩක්. මොකද අපි හිතුවේ හරියටම 28යි ප්‍රෝග්‍රෑම්ස් කරන්න. පළවෙනි සීසන් එකේ අපි හිතාගෙන ඉන්නේ ප්‍රෝග්‍රෑම්ස් 28යි කරන්න. ඉතින් මේ 28ට මම කියන්නේ ඔබත් දන්නවනම් කවුරු හරි කැනඩාවේ කොහේ හරි කමන්න. අපිට පුළුවන් වුණොත් මෙතනට ගෙන්නන්න වැදගත් වෙයි කියලා හිතන කෙනෙක් ඉන්නවනම් අපිට කමෙන්ට් එකක් දාන්න අනිවාර්යයෙන්ම අපි සූදානම් ෆ්ලෝ බැංක් කිචන් එකට ඔහු අය ගෙන්නන්න. ඉතින් බ්‍රෑන්ඩින් ගැන කතා කරමු. එහෙනම් තෙල් තියෙනවා මං හිතන්නේ ඔයාලට ඕන ටෙම්පරාදුව කරන්න පුළුවන්. හරි. මඤ්ඤොක්කා එකේ රසම කෑල්ලට තමයි දැන් අපි ඇවිල්ලා තියෙන්නේ. මං හිතන්නේ මෙතන තියෙනවා ගොඩක් දේවල්. මඤ්ඤොක්කා හදලා තියෙනවා, ලුණු තියෙනවා, කරපිංච තියෙනවා, මිරිස් තියෙනවා මට පේනවා, දෙහි තියෙනවා. ඒ පස්සේ මං හිතන්නේ නේද? ලුණු මිරිස් සියල්ලම දැන් මෙතන තියෙනවා. එහෙනම් ඉතින් ටෙම්පරාදු කරන්න තෙල් දාන්න ඕනේ නේ? තෙල් දාන්න ඕනේ නේ. ඒක මේක ඔන් කරගමු. ඒක තමයි. එහෙනම් තෙල් ටිකක් දාමු. හරි. දැන් අර මේ සුභාෂ දැන් කිව්වනේ බ්‍රෑන්ඩින් තමයි මේ බිස්නස් එක ලොකු කාර්යභාරයක් කරන්න කියලා. එතකොට දැන් මට ඉස්සෙල්ලා තව පුංචි ප්‍රශ්නයක් තිබ්බ අහන්න. දැන් අර යාළුවගෙක් උදව් කරා කියලා කිව්වනේ. ඔව්. එතකොට මේ මෙහි යාළුවෝද එහෙම නැත්නම් ලංකාවේ යාළුවෝ උදව් කරා? මෙහෙමයි. මෙහි යාළුවොත් එක තමයි මේ මේක ගැන කතා කරේ මොන වගේ බිස්නස් එකක්ද කරන්න ඕනේ කොහොමද කියන එක. ඉතින් දැන් මම ඔයාලට කිව්වනේ ඇත්තට මටත් කියන්න අමතකුණා ඔයාලට එතන වැදගත් දෙයක්. දැන් මම මෙහි යාළුවොත් එක්ක කතා කරලා අපි දැන් ඩිසයිඩ් කරා හරි අපි කරන්නේ බතික් තමයි. එහෙම කියලා. ඔයා කියන්නේ දන්නේ ඔයා විශ්වාස කරයිද කියලා මේක. ඒ කතා කරලා අපි ඒක ඩිසයිඩ් කරලා සතියක්වත් ගියේ නැහැ. මම හිතන දවස් 4-5ක් ඇතුළත ලංකාවේ මාත් එක්ක වැඩ කරලා තියෙන මගේ යාළුවෙක් කෝල් කරා. කෝල් කරලා ඇහුවා මේ එයා බතික් බිස්නස් එකක් මෙහෙම පටන් ගත්තා ලංකාවේ. ඉතින් මං කැමති එවන්න ඔයා කැමතිද ගන්න කියලා. ඔයා ටෙලිපති විශ්වාස කරනවද? මං ඇත්තටම විශ්වාස කරනවා. ඒ කියන්නේ කරන්න සිද්ධ වෙනවනේ මේ වගේ දේවල් සිද්ධ වෙනකොට. ඒ වගේ දේවල් මට ඇත්තට වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි දෙයක් ගොඩක්
ගොඩාක් තදින් ආසාවෙන් විශ්වාසයෙන් දෙයක් කරනකොට ඔව්. මට හිතෙනවා අපිට ඒකට හරියන විදිහට යවට හැමදේම හැදෙනවා කියලා. ඉතින් අරක මට ඇත්තට විශ්වාස කරන්න බැරුණා. ඊට පස්සේ මම මෙහේ යාළුවට කෝල් කරලා කිව්වා මෙහෙම මාර වැඩක් වුණා. ඔව්. මම හොඳටම දන්නේ ලංකාවේ යාළුවෙක් මට කතා කරා. මේ කතා කරලා ඇහුවා මෙහෙම එකක් කියලා. ඉතින් අපි ඇත්ත එක්කම පටන් ගමුද මේ වැඩේ. දැන් අපි සප්ලයිස්ලා තෝරන්න හිතාගෙන හිටියට ඔව්. අපි මෙයත් එක්ක වැඩේ පටන් ගමු කියලා තමයි ඇත්තට එයා තමයි මගේ මේ ෆස්ට් ෂිප්මන්ට් එක ගෙව්වේ. ඒත් ඔයාට මම ටෙම්පරාදුර ගැන පොඩ්ඩක් කියන්න. අනිවාර්යෙන්. දැන් ඔන්න ලුණු ටික දාගත්ත. දැන් මම කරපිංචා ටික දාගන්නවා. ඔව්. මේ ටිකකින් අපි ඉතුරු ටික එලි මිරිස් ටිකක් දාගමු. ඔව්. අතරම සුභාෂි දැන් අපි මේ වැඩසටහන කරන්නේ. ඔව්. දැන් ව්‍යාපාර කරගෙන දියුණු වෙච්ච පුද්ගලයන් උදෙසා නෙවෙයි. අපි මේ මෙතන බීජයක් පැල කරලා පොඩ්ඩක් වතුර ටිකක් දාලා මේ පුංචි පැලයක් හදාගන්න විදියක් තමයි අපි මේ කතා බහ කරන්නේ. ඉතින් ඇත්තටම ඔය මේ ඔයගේ යාළුවෙක් හිතුවේ නැති වෙලා කතා කරා කියලා කිව්වනේ. ඇත්තටම ව්‍යාපාරයක් පටන් ගන්නකොට තමන් ඒ පිළිබඳ දැඩි විශ්වාසයක සිටිය යුතුයි. එතකොට තමන්ගේ වපසරිය වටපිටාව කොහොම හරි ඒ විදිහට හැදෙනවා. හැබැයි ඔබ අනිවාර්යෙන්ම මේ මතේ එල්බගෙනම ඉන්න ඕනේ. දැන් හිතන්නකෝ වගේ ફોකස් එක හරියට මෙහාට ගියොත් සමහර වෙලාවට ඒ වැඩේ සිද්ධ නොවී තියෙනත් ඉඩ තියෙනවා නේ. ඔව් ඒකත් ඇත්තටම මම මාරු විදිහට විශ්වාස කරන දෙයක්. ඒ කියන්නේ අපි මොන හරි දෙයක් කරනකොට බිස්නස් එකක් හෝ ඕනෑම දෙයක් අපි හැම වෙලේම මම විශ්වාස කරන දෙයක්. මම දායක ඔයාට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒ දේම ඔයා ඉන්න ඕනේ. ඒක ඔයා විෂුවලයිස් කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා ඒකේ ජීවත් වෙන්න ඕනේ. එතකොට ඒ දේ කොහොම හරි ඉෂ්ට වෙනවා. ඒකට හරියන විදිහට හැමදේම හැදෙනවා. දැන් අපි ටික දවසකින් අපේ ඔළුව ටිකක් වෙනස් වෙලා අපි වෙන වෙන දේවල් හිතනවා වගේ ගන්නවනේ. ඉතින් එහෙම නැතුව මට හිතෙන්නේ මට නම් ඒ වෙලාවේ මම හොඳ උදාහරණයක් කියනවා. මගේ කෝටිපති යාළුවෙක් ඉන්නවා. හරි. මිනිහාගේ කම්පියුටර් එක දැන් ස්ක්‍රීන් එක බැලුවම මිනිහාගේ තියෙන්නේ එයාගේ මේ මාසේ ගෝල් එක මොකක්ද කියලා. ඒ වගේම තමයි මිනිහාගේ මේසෙ උඩ තියෙන මිනිහට ඕන කාඩ් සෙට් එක. හරිද? ඊට පස්සේ බිස්නස් එක දියුණු කරන්න ඕන සියලුම දේවල් එයාගේ ඉස්සරහම එහෙම තියෙනවා. ඒ තමයි විෂුවලයිසින්. අන්න ඒකයි. එතකොට මම දන්නවා මම දැකලා තියෙනවා අත්දකලා තියෙනවා. එහෙම කරනකොට අනිවාර්යයෙන්ම හැබැයි එක ඉලක්කයක ඉන්න ඕන කියන තැන ඉන්නවා මම. ඔව් ඒක හරි. ඉතින් එතකොට ඒ දේ සිද්ධ වෙනවා. හරි? ඉතින් මම කියන්නේ බිස්නස් එකක් කවුරු පටන් ගන්න ඉන්නවනම් ඒ මතේම ඉන්න ඕන කියන කෑල්ල තරේම කියන්න අවශ්‍යයි නේ අපි. ඔව් ඒක ඇත්තටම අපි කියන්න ඕනේ මේ වෙලාවේදී. මොකද අපිට ඒක නිකන් එහාට මෙහාට වැනි කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි මේ දේ කරනවා නම් අපි ඒ දේම ඉන්න ඕනේ. ඒකට හරියන විදිහට හිතන්න ඕනේ. ඒකෙම එල්බගෙන ඉන්න ඕනේ. හැබැයි එතකොට සමහරෙකුට හිතන්න බැරි කමක් නැද්ද නිකන් මේක අන්ධ විශ්වාසයක් හරි මොකක් හරි එහෙම එකක් කියලා. ඔව් එහෙම හිතන්න පුළුවන්. ඇත්තට සමහර කට්ටියට එහෙමත් හිතෙන්න පුළුවන්. ඒ වුණාට මම ගොඩක් දැකලා තියෙන ගොඩක් අහලා තියෙන අය ඒ කට්ටිය මේ වගේ දේවල් එයාලා හැමෝටම වෙලා තියෙනවා. ඒක තමයි. ඉතින් ඒ කියන්නේ ඒකේ යම්කිසි දෙයක් තියෙනවා. ඔව්. මේ අනිත් මොකක්ද කියලා කියන්න බෑනේ. ඔව්. මේ රාණුක මට කියන්න බැරි වුණා. මම දැන් මේ මඤ්ඤොක්ක ටික මේකට දානවා. දැන් මේ පොල් එක මේ මික්ස් කරලා තියෙන්නේ. දැන් ටෙම්පරාදු කරපේකට මම දානවා. පොඩ එහෙමෙන් හැලෙනවා. කවන්න ප්‍රශ්නයක් නෑ. කන්න. තාමනම් මේ අර නික හිතන රහ තාම නෑ. මම හිතනවා මේක දැක්කම මට තමයි මේක පේන්නේ. මේ ඉතින් දැන් අපි අර ඒ ගැන කතා කරමු. පොඩ්ඩක් ආයෙ පාරක් බ්‍රෑන්ඩින් පැත්තට යමු. දැන් බ්‍රෑන්ඩින් කරා දැන් ඔයාලා ලෝගෝ එක හැදුවා. දැන් Tamanට ඕන කියන විදිහේ ඉමේජ් එකක් ආවද ඒ වැඩේ? ඇත්තටම ඒකෙන් ආවා. ඒකෙන් ලොකු වෙනසක් වෙනවා. මොකද ඒකෙන් තමයි මේ මිනිස්සු කියන්නේ කවුරුණත් බ්‍රෑන්ඩිං එක කරන්න ඕනේ වායේ බිස්නස් එක කරනකොට. මං කියන්නේ මුලදී පටන් ගන්නකොට බ්‍රෑන්ඩිං කරලා ඒවට වියදම් කරගෙන එහෙම නෙවෙයි. දැන් මමත් මුලදී මේක තිබුණේ නැහැනේ. ඒක ඊට පස්සේ Tamanටම දැනෙනවා තැනකදී දැන් මේ වෙලාවේදී මං බ්‍රෑන්ඩිං කරන්න ඕනේ. ඒකෙන් තමයි අපි බ්‍රෑන්ඩ් එක මිනිස්සු අතරට යන්නේ. ඔව්. ඉතින් ඒක මිනිස්සු වෙන් කරලා හඳුනගන්නේ හැම දෙයකටම බ්‍රෑන්ඩිං ගොඩක් වැදගත් වෙනවා. ඒක තමයි අපේ ෆේස් එක. රයිට්? බ්‍රෑන්ඩිං එක. ඉතින් ඒක ගොඩක් වැදගත්. ඒක කරන්න ඕනේ. එතකොට දැන් අපි දැකලා තියෙනවා ගොඩක් අය මේ ක්ලෝදින් ස්ටෝර් එකක් පටන් ගන්නවා. එතකොට දුම් ගොඩාක් ගේනවා එකපාරට. ඔව්. තමන්ට හිතා ගන්නවත් බෑ තමන්ගේ නීෂ් මාකට් එක මොකද්ද කියන එක. දැන් ඔයා මොකද්ද ඒ ගැන දරන මතය සහ මොකද්ද ඔයාට උනේ ඇත්තටම? මට උනේ කතාව මම නම් දැන් මම ඔයාට කලින් කිව්වනේ මම වෙන ෆුල් ටයිම් මං ජොබ් එකක් කරන කෙනෙක් කියලා.
ඉතින් මට ඒ වෙලාවේදී අනිත් එක මම මේකට එකපාරට කැපිටල් එකක් දාලා එහෙම වැඩේ පටන් ගත්ත කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ ඔයා කියන්නේ බිස්නස් එකක් පටන් ගන්න එහෙම එකපාරට රස්සාවෙන් අස් වෙලා එහෙම කරන්න ඕන දෙයක් නෙවෙයි. නෑ එහෙම ඕනේ නැහැ. ඉතින් එහෙම බිස්නස් එක දැන් මම කරනවා මම මේ රස්සාව ඔක්කොම අතහැරලා දාලා ඒකෙම ඉන්න ඕනේ කියලා එකක් නෑ. බිස්නස් එකේදී මම කියන්නේ හැම වෙලේම අපි දේවල් ඉගෙන ගන්නවා. ඉතින් එතකොට අපිට වරදින්නත් පුළුවන්. හරි අපි කරන දේවල් සාර්ථක වෙන්නත් පුළුවන්. ඉතින් අපි වැරදෙන උනත් අපිට අපේ රස්සාව තියෙනවා. ඉතින් ඒක නිසා ඒක තියෙන ගමන් කාට හරි පටන් ගන්න ඉන්නවා නම් පොඩියට ඒ දේ පටන් ගන්න පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් අටපහ රස්සාවක් කරන මිනිස්සෙක්. ඔව්. ගෙදර ඇවිල්ලා. පැයක් විතර තේ එකක් බීලා වාඩිලා ඉඳලා පොඩ්ඩක් ඒ ගැන හිතලා. ඔව්. ඊට පස්සේ ආයි නිකන් 7-8 ඉඳලා රෑ 10-11 වෙනකම් පොඩ්ඩක් මේකට වැඩ කරන එක තමයි ඔයා හිතන විදිහට පටන් ගන්න හොඳම කාරණාව කියලා. ඔව් මට හිතෙන ඒක හොඳයි. ඉතින් ඒ කියන්නේ සමහර වෙලාවට බිසි කෙනෙක් ඒ කියන්නේ ළමයි 3-4 දෙනෙක් ඉන්න හරි ළමයි ඉන්න අයට මේ දේ කරන්න අමාරු වෙන්න පුළුවන් රස්සාවටත් ගිහිල්ලා ඇවිල්ලා ආයෙත් බිස්නස් එකේ ඒ විදිහට. හැබැයි ඒකේ අපිට අවශ්‍යතාවය තියෙනවා නම් අපි පොඩ්ඩක් කාලේ හොයා ගන්නවා දවස් ඇතුළත මෙච්චර විනාඩි කිහිපයක් පොඩ මං කියන්නේ එකපාරට අපි හැමදේම පළවෙනි පාරම කරන්න ඕනේ කියලා නෙවෙයි. චුට්ට දවසින් දවස මේ ඇත්තටම ඉතින් එහෙම තරංගයක් තියෙන්න ඕනේ නෑනේ. තරංග හැම වෙලෙම තියෙන්නේ තමන් එක. එතකොට මේ ඔයා කියන්නේ වෙලාව නැහැ කියන කාරණාව බොරු නේද? ඒක ඉතින් මම නම් හිතන්නේ බොරු කියලා. මොකද මට හිතෙන්නේ කාට හරි දෙයක් කරන්න ඕනේ නම් ඒ වෙලාව හොයා ගන්නවා ඉතින්. ඇත්ත. හරි. දැන් එතකොට දැන් අපි දැන් අර ඉස්සෙල්ලා මම කතා කරගෙන ආවේ. ඔයා කඩයක් දැම්මේ නැහැනේ ෆිසිකලි. නැහැ. එතකොට කොහොමද ඔයාගේ බිස්නස් එක මේ පවත්වගෙන යන්නේ? මොකක්ද ඔයා කරපු දේ? දැන් ඔයාට මං කලින් කිව්වා වගේ දැන් මං ගොඩක් මේකට කැපිටල් එකක් දැම්මේ නැහැ. මං ගොඩක් ඉන්වෙස්ට් කරලා එහෙම පටන් ගත්ත දෙයක් නෙවෙයි. ඉතින් ඒක නිසා මට පුළුවන් කමක් තිබුණේ නැහැ වෙයා හවුස් එකකට මේකට ඉන්වෙස්ට් කරලා ඒකේ ප්‍රොඩක්ට් දාලා එහෙම දෙයක් කරන්න මට පුළුවන් කමක් තිබුණේ නැහැ. මට උවමනාවක් ඒ වෙලාවේ තිබුණේ නැහැ. ඉතින් මං හිතුවා ඒකයි මං වාට කිව්වේ කාට හරි කරන්න ඕනේ නම් එහෙම කරන්න ඕනේ නැහැ. දැන් මම කරන්නේ ඇත්තටම ඔන්ලයින් පටන් ගත්තේ ඒකයි. ඉතින් මට තේරුණා හරි මම මේක මිනිස්සු අතරට ගෙනියන්න ඕනේ. සීමිත ප්‍රමාණයකට නෙවෙයි ඊටත් වඩා කට්ටියකට ගෙනියන්න පුළුවන්. අපිට වෙබ්සයිට් එකක් වගේ දෙයක් ක්‍රියේට් කරන්න පුළුවන්. ඉතින් මට ෂෝරූම් එකක් නැහැ. වෙයා හවුස් මුකුත් නැහැ. මොකද මට ඒ කියන්නේ එතනට කෙනෙක්ව තියලා එතෙන්ටත් ගෙවලා ඒ දේ කරන්න තරම් ඒ වෙලාවේ අවශ්‍යතාවයකුත් නැහැ. අනිත් එක කෙනෙක්ට එහෙම නොහැකි වෙන්නත් පුළුවන්. එතකොට දැන් වැඩ ඉවරයි. ඔය වැඩ ඉවරයි. හරි. එහෙනම් දැන් මම මේකට බෙදන්න. බෙදන්න. මේ ඒත් එක්ක නංගු මට පුඩුවක් දෙනවද? දෙන්න. ඔය ඇත්තටම මේ තාම රස පාට. ඔව්. මොකද දාමු? දාන්න. තැන අපේ කණ්ඩායමටමද හොඳට මන්න කනිය පුළුවන් අවස්ථාවක් ලැබේ කියලා විශ්වාස කරනවා. හරි ඒක හරි. හරි. එහෙනම් අපි ආයෙ වරක් මේ පැත්තට යමු. ඔය දැන් අපි මේකත් එක්ක කන්න හොඳ වෙනු මිරිසෙකුත් හදාගමු නේද? ඔව්. පඤ්ඤෝ කලාස්ටි. ඒක මේ හරි රසයි. මේකත් මම හිතන්නේ ඔයගොල්ලෝගේ බ්‍රෑන්ඩ් එකේ එකක්. ඔව් මේ අපේ ටේබල් මැට්ස්. හරි. ඔයගොල්ලෝ ටේබල් මැට්ස් ඔක් කරනවා. ටේබල් රන්නර්ස් ටේබල් මැට්ස් ඒවත් කරනවා. නයිස්. හරි. මේ ඔයගොල්ලෝ එතකොට මට මතකයි ඔයා කිව්වා මේ වෝල් හැංගර්ස් එහෙම හදනවා කියලා මේ ලස්සන ඩිසයින් කරපු පින්තූරය මේවා ඒක පටන් ගත්තද? පටන් ගත්තා. වෝල් හැංගර්ස් උත් තියෙනවා. පෙරහැර එලිෆන්ට් ඔක්කොම ඒවා තියෙනවා. නයිස්. හරි. එහෙනම් දැන් අපි ලුණු මිරිස හදන්න පටන් ගමු. මම හිතන්නේ අපි මෙතනට වැඩ ටික අරගෙන කරගත්තොත් හොඳයි එහෙනම්. හරි. ඕකේ. මම මේ ඒ අතරේ මේ මිරිගාය වුණ වෙන්නේ නැහැ නේද? මේ ටික අපි හොදලන්නලා. ලුණු ටික කපා ගත්තා. හරි. වා හරි. ඉතින් එහෙනම් ඒ වැඩේ මම හැන්දකුත් අරගෙන එන්න. ගන්න. ඕන දෙයක් උතනින් ගන්න. එතන බරු ටික තියෙනවා. එතකොට සුභාෂි දැන් සාමාන්‍යයෙන් අලුත් ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක් විදිහට ඔයායි මේක මේ වෙබ්සයිට් එකක් කරන්න ඕනේ කියලා හිතුවේ සහ වෙබ්සයිට් එකක් කරන එක ලේසිද එහෙම නැත්නම් ඒක අමාරුද?
වෙබ්සයිට් එකේ කරන්න හිතුවේ ඇත්තටම මුලින්ම මම ගේනකොට ප්‍රොඩක්ට්ස් ගේනකොට මං කිව්වේ මුලින්ම දුන්නේ මගේ යාළුවන්ට එහෙම. ඊට පස්සේ දැන් මට තේරුණා කට්ටියට ඕනේ ෆොටෝස් බලන්න. ඉතින් එතකොට ෆොටෝස් එවන්න ඒ වගේ කියනවා. ඊට පස්සේ මේකට මොකද්ද කරන්න පුළුවන් කියලා හිතලා මං හිතුවා වෙබ්සයිට් එකක් තිබුණොත් මට පුළුවන් වෙබ්සයිට් එකේ බලන්න ඒකේ ගණනුයි හැම දෙයත් එක්කම දාන්න පුළුවන්. ඒක ලේසි කියලා හිතුවා. අනිත් එක ටිකක් මේ වයිඩ් ක්‍රවුඩ් එකකට මට යන්න පුළුවන් මේ වෙබ්සයිට් එකකුත් හැදුවොත්. ඉතින් එතන පළවෙනිම එක තමයි මට ෆොටෝස් තියෙන්න ඕනේ ප්‍රොඩක්ට්ස් වල. ඉතින් එතකොට මං හිතුවා හරි මං එහෙනම් දැන් කරන්න ඕනේ ෆොටෝ ෂූට් එකක්. ඉතින් ඒකටත් අපේ සිනමන් මීඩියා එකේ රණුක මගේ පළවෙනි ෆොටෝ ෂූට් එක කරා. thank you රණුක. ඉතින් ඒ ෆොටෝස් ටිකෙන් තමයි මම මේ මගේ වෙබ්සයිට් එක පළවෙනියට පටන් ගත්තේ. වෙබ්සයිට් එකක් තියෙන්න ඕනේද කියලා අහපු ප්‍රශ්නෙට දැන් ක්ලෝතින් බිස්නස් එකක් වගේ දෙයක් කරනවා නම් ගොඩක් වෙලාවට දැන් හැමදේම ඉතින් මිනිස්සුන්ට කැමතිනේ ගෙදරට ගෙන්න ගන්න මත් තියෙනවානේ. ඉතින් ඒක නිසා අනිත් එක වෙන වෙන රටවල් වලට උනත් ගන්න පුළුවන්. දැන් උදාහරණයකට මම US වලට UK වලට යවලා තිනවා ජර්මන් ෆින්ලන්ඩ් ඒ වගේ මං එහෙන් ගන්න මගේ කස්ටමර්ස්ලා ඉන්නවා. ඉතින් ඒ දේ මට කරන්න පුළුවන් උනේ වෙබ්සයිට් එකක් තියෙන නිසා. ඉතින් මට හිතෙනවා ඒ වගේ බිස්නස් එකක් කරන්න ගෙනට වෙබ්සයිට් එකක් තියෙන එක හොඳයි. ඔව් දැන් කොහොමද වෙබ්සයිට් ප්‍රොමෝෂන්ස් එම කරන්නේ? කියන්නේ දැන් නොදන්න මිනිහෙක්ට කොහොමද අප්‍රෝච් කරන්නේ මෙන්න මේ වෙබ්සයිට් එකෙන් මේක ගන්න කියන එක? ඔන්ලයින් මාකටිං කරනවද? හොඳ ප්‍රශ්නයක්. දැන් වෙබ්සයිට් එක මං හැදුවට පස්සේ මට තේරුණේ ඒක මම හැම එකකටම ඉගෙනගෙන යන්නේ. දැන් වෙබ්සයිට් එක තිබුණාට පස්සේ මට තේරුණා හරි ඒක විතරක්ම නෙවෙයි. මට තියෙන්න ඕනේ දැන් සෝෂල් මීඩියා මං ඊට පස්සේ ඉන්ස්ටාග්‍රෑම් ෆේස්බුක් ඕපන් කරා ස්පෙෂලි ඕපන් කරේ ඇඩ්වර්ටයිස් කරා. ඉතින් ඒක හරහා මට පුළුවන් කට්ටියට මේ කියන්න මගේ වෙබ්සයිට් එක ගැන මොනවද තියෙන ප්‍රොඩක්ට්ස් කියලා ඒ වගේ දේවල් කියන්නත් එක්ක තමයි මං සෝෂල් මීඩියා යූස් කරේ. ඉතින් වෙබ්සයිට් එක රීච් කරනවා නම් කට්ටියට ඒකට මම යස් කරගත්තේ සෝෂල් මීඩියා. ඒක හරහා යාළුවන්ට එතනින් ගිහාම දන්න අයට යාලා එක පාස් කරනවා මයි කස්ටමර්ස් ළඟ. එහෙම ගිහලා වෙබ්සයිට් එකට රීච් එක ගෙනාවේ එහෙම. ඔව් එතකොට ඒ වගේම තමයි ඔබ අනිවාර්යයෙන්ම සිතිය යුතු කාරණාවක් තමයි ඔයගේ ප්‍රොඩක්ට් එක ක්වොලිටි වෙන්න ඕනේ කියන එක නේද? ඔව් ඒ වෙලාවට කොහොමද ඒක අනිවාර්යෙන් තියෙන්නේ. අන්න ඒකයි. මොකද දැන් ඊළඟ පාරත් එන ක්ලයන්ට් කෙනෙක් වෙන්න ඕනනේ ඔයග ගාවට නේද? ඔව්. එතකොට හැම ව්‍යාපාරයකදීම මම හිතන්නේ ඒක ඉතාමත් වැදගත් කාරණාවක්. සුභාෂි හොඳට දැන් ලුණු මිරිස් අඹරන්න හදන්නේ. ඔව් දේවා දැක්කද මම මේකට හොඳක් ඔකට දැන් ලුණු මිරිස් සේරම දාලා ලුණු දාලා ඒකත් හරිම දැන් අමුතු එකක් නේ. ඒ කියන්නේ දැන් මේක මේ ලංකාවේ අර මංගෙඩිය මේ කුරක් අංගලේ විදිය තමයි නේද? ඔක ප්ලාස්ටික් වලට ගෑනලා මේ හදලා තියෙන්නේ. මේ බලන්න මේ පුංචි පොඩි ගැජට් එකක්. ඔක හරි ලේසි. ඉතින් ඒක හදා කොහොමද කරන්නේ කොට? ඒක දැන් ලුණුයි ඕනේ ටික දාලා තියෙන්නේ. කෑලි මිරිසුයි මේ ලුණුයි ඒක මෙහෙම කරලා අදින්න. එහෙම පොඩින් පොඩින් හොලදෙන්න බෑ. ඒක මෙහෙම කරලා කයි කියන්නේ දැන් මේ කාට හරි ආපු අදහසක් නෙමෙයි මේක නේද? මේ චූටි දෙයක් පොඩි දෙයක්. ඔව් මේ ඇතුලේ මේ බ්ලේඩ්ස් දෙකක් තියෙනවා. ඉතින් මේ ඕක කරගෙන right? ලුණු මිරිස් අදලා අතට මෙනවා. අල්ලන්නවත් ඕනේ නැහැ. පිදු බුදුම අදහස බාන කාට හරි ආපු අදහසකින් දැන් මේක සාමාන්‍යයෙන් මෙහෙ විකුණන්නේ ඩොලර් 4කට 5කට වෙන්නේ නැති නේද? ඔව් ඩොලර් 4යි. ඔව් ඉතින් හිතන්න සාමාන්‍ය මිලියනයක් විකුණගත්තොත් නේද ඩොලර් එකේ ලාභයකට කොහොමද? අනිවාර්යයෙන්. මේ ඉතින් හරි කොහොම හරි මේ ඔන්ලයින් විතරද ඔයගේ බිස්නස් එක කරන්නේ? ඔන්ලයින් තමයි මේන්ලි කරන්නේ. හැමදේම තියෙන්නේ ඔන්ලයින්. හැබැයි මට තේරුණා දැන් මෙහෙදී ඔක කරගෙන යනකොට සමහර අය ඉන්නවනේ ඉතින් පොඩ්ඩක් කැමති යනවා දකින්න, ඇඟට දාලා බලන්න එහෙම කියලා. ඊට පස්සේ මට හිතුණා මේකටත් මොකක් හරි දෙයක් කරන්න ඕනේ. දැන් මට ෂෝරූම් එකකුත් නැහැනේ. ඒක නිසා මං හිතුවා පොප් ෂොප්ස් දාන්න. මොකද පොප් ෂොප්ස් කියන්නේ? පොප් ෂොප්ස් කියන්නේ මං කොයි හරි තැනක් ලොෆ්ට් එකක් හරි රෙන්ට් එකට අරගෙන ඒ පැය කිහිපයක් ඇතුළත ඒක ඇඩ්වර්ටයිස් කරනවා හැමෝටම මෙන්න මේ කාලය ඇතුළත මම මෙතෙන්ට එනවා. මේ දවසට. ඉතින් මම මගේ සෝෂල් මීඩියා යූස් කරගන්නවා මේක මිනිස්සු අතරට ගෙනියන්න. සති දෙකකට විතර කලින් මං ඉන්ෆෝම් කරනවා මෙන්න මේ දවසට මෙතෙන්ට එනවා. ඇවිල්ලා දාලා බලලා ඇඳුම් ගන්න පුළුවන්. එතකොට ඔයා මේක කරන්නේ සාමාන්‍ය ස්ටුඩියෝස් වල විතරයිද එහෙම නැත්නම්
නෑ මට ඒ කියන්නේ මං අහන සමහර අය ඔයාලා රෙන්ට් කරන්න කැමති නම් මං එතන කරන්නම් කියලා. ඉතින් මොකක් හරි ඔය තියෙන්නේ රෙන්ට් කරන්න ලොෆ්ට්ස් ඊට පස්සේ ස්ටුඩියෝ එකක් වෙන්න පුළුවන් ඕන තැන. එතෙන්ට මට ගිහිල්ලා රැක්ස් තියලා ඒ ටික හදන්න පුළුවන් ඉඩ තියෙන ප්‍රමාණය තැන මං එතෙන්ට යනවා. ඉතින් එතෙන්ට ඒතර කස්ටමර්ස් ලැවිල්ලා දාලා බලලා ඉතින් ඒතකොට එයාලා එතනින් දන්නවා මේ ආරයිට් මේ තමයි මගේ සයිස් එක මේ තමයි ප්‍රොඩක්ට් එක මට ඔන්ලයින් වලත් දැන් ගන්න පුළුවන්. ඔව් එතකොට දැන් එතනටත් මොකක් හරි බෙනිෆිට් එකක් තියෙනව නේද? ඒ කියන්නේ පොසලින් වගේ වැඩක් නේද ඒක? ඒක හරියටම හරි මම ඒක කියන්න හිටියේ. මොකද දැන් මං ඒක ගන්නෙත් ගොඩක් කලාවට අපේ මෙහෙ කවුරු හරි මම අඳුරන ශ්‍රී ලංකන් කෙනෙක්ගේ තැනක්. ඉතින් එයාගේ ව්‍යාපාරයටත් ඒක හොඳයි. මොකද සමහර වෙලාවට එයා ඒ වගේ රෙන්ට් කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මං ඒක දැම්මහම පේජ් එකේ කට්ටිය දන්නවා මටත් දෙයක් කරගන්න ඕන නම් මේක කරන්න පුළුවන්. සමහරවිට ඔයාලට උනත් මොන හරි ෆොටෝ ෂූට් එකක් ගන්න පොඩි තැනක් ඕනේ කියමුකෝ. දැන් ස්ටුඩියෝ ගන්න නැත්නම් එහෙම කට්ටිය ඉන්න පුළුවන්. ඉතින් ඒ වගේ අයටත් එහෙම තැන් තියෙනවා. ඉතින් දැන් මේක කෙලිම වින් වින් සිටුේෂන් එකක්. මටත් හොඳයි එයාටත් ඒකෙන් බිස්නස් එකක් හම්බෙනවා. ඉතින් අතන වින් වින් සිටුේෂන් එකක් ඉතින්. ඔව් ඒක තමයි. එතකොට දැන් ඔබත් ව්‍යාපාරයක් පටන් ගන්න ඉන්න පුද්ගලයෙක් විදියට එතකොට ඔබට ඕල්රෙඩි ව්‍යාපාරයක් තියෙනවනම් ඉතින් ඔන්න ඔය වගේ දේවල් වලින් Tamanටත් පුළුවන්කම ලැබෙනවා තවත් පුද්ගලයෙක්ගේ ඇටෙන්ෂන් එක ගන්න. ඒ වගේම තමයි තවත් පුද්ගලයෙකුට උදව් කරන්න. මේ වගේ දේවල් රසක්ම ඔබට ලබා ගන්න පුළුවන් ඒ වගේ මේ ක්‍රොස් සෙලින් වැඩක් කරොත් නේද? අනිවාර්යයෙන්. දැන් ඔය කතා කරන අතරතුර මම මේක හදනවා. හදන්න මම ඔය කන්න ඉවසිල්ලක් නැතුව ඇත්තටම ඉන්නේ. එතකොට තවත් ප්‍රශ්නයකට මම යනවා ඔයත් එක්ක කතා කරන්න හිටියා අපි දැන් සෝෂල් මීඩියා පැත්තෙන් ගත්තාම තව මොනවද ඔය ඇප්ස් පාවිච්චි කරන්නේ? සෝෂල් මීඩියා වලින් Instagram Facebook කරුණම TikTok එකෙත් හිටියා. හැබැයි මම වැඩිපුර නම් Instagram Facebook තමයි යූස් කරන්නේ. විශ්වාස වෙනවද ඒ දෙකෙන් ගොඩක් කලාවට මම යූස් කරන්නේ ඇඩ්වර්ටයිසින් වලට. ඉතින් එතනින් කවුරුත් ඒ කියන්නේ කාට හරි පර්චේස් කරන්න ඕනේ නම් වෙබ්සයිට් එකෙන් ගන්න පුළුවන්. ඔව් ප්‍රොමෝෂන්ස් ඒ කියන්නේ මගේ මේ හරි මේ කියන්නේ පොප් අප් ෂොප් එකක් තියෙනවා නම් ඒක ගැන විස්තර. ඊට පස්සේ අලුත් ප්‍රොඩක්ට්ස් ආවනම් ඒක ගැන කවුරු හරි කස්ටමර් කෙනෙක් අරගෙන මට ෆොටෝස් එවුවොත් මම ඒ වගේ ෂෙයා කරනවා. ඒකට තමයි මම ඇත්තටම සෝෂල් මීඩියා යූස් කරන්නේ. හරි. එතකොට මට කියන්න දැන් ඔයා සාමාන්‍යයෙන් කොහොමද ලංකාවේ මෙහාට බඩු ගේන්නේ? ඒ ප්‍රොසෙස් එක මොකක්ද? ලංකාවේ මෙහාට මම යූස් කරන්නේ DHL එක. ඒ අපිද මම අලුතින් ඉඳලා ඔව් ඒකටම තෝරන. ඇත්තට ගොඩක් කට්ටිය මං එහෙම කිව්වහම මට කියනවා මාර ගණන් එහෙම කියලා. මේ මං කීප දෙනෙක් සමග බැලුවා ලංකාවේ. ඉතින් මට හම්බුණ හොඳම රේට් එකක් හම්බුණා DHL එකේ. ඉතින් සාමාන්‍ය වට කියන්න පුළුවන්ද නිකන් පොඩි දල අදහසක් දෙන්න පුළුවන්ද අපිට? පුළුවන්. ඒ කියන්නේ ඒ කට්ටිය කිලෝ ගාන වැඩි වෙන ගාන අඩු වෙනවා. ඒ කියන්නේ ප්‍රයිස් එක අඩු වෙනවා. එතකොට කිලෝ එකක් ගේනවා නම් මතක් කරන්න පොඩ්ඩක් ඉන්න. දල වශයෙන් ලංකාවේ රුපියල් වලින් 7000කට අඩු වෙන්න ගාණක් කිලෝ එකක් විතරක් ගේනවා නම් ඊට පස්සේ වැඩි වුණොත් කිලෝ එකකට කිලෝ 11ක් හෝ ඊට වඩා ගේනවා නම් පළවෙනි කිලෝ එකේ නම් 2300 හෝ 3000 ගාණක් 2000 3000 අතර ගාණක් තමයි කිලෝ එකකට වැඩි. මම ඇත්තට හිතාගෙන ඉන්නේ කන්ටේනර් එකක් වගේ ගාණක් යනවා කියලා DHL එකෙන්. එහෙම නෑ. එහෙම නෑ. අද සාධාරණ ගාණක් ඉතින් යන්නේ. ඉතින් මං ගෙන්නන්නේ DHL හරහා මට ගෙදරටම හම්බ වෙනවා. මට දවස් 3න් එනවා ගෙදරටම. මං මෙහෙ ඉම්පෝට් ටැක්ස් ගෙවන්න ඕනේ මං මේ පැකේජ් එකට. පොඩි ගාණක් ඩොලර් 20කට විතර ගාණක් මගේ ඔය කිලෝ 11ක් වගේ එනවනම් ඩොලර් 90ක්. ඔව් ඒක ඉතින් ඇත්තටම ප්‍රශ්නයක් නෑ. මොකද අපිට ඒක ක්ලේම් කරන්න පුළුවන්. මගේ එක්ස්පෙන්ස් එකක් හැටියට. ඉතින් ඒක නිසා ඒක ලොකු දෙයක් නෙවෙයි. ඉතින් ඇත්තට කවුරු හරි කෙනෙක් හිතනවා නම් මම බිස්නස් එකක් පටන් ගන්න ඕනේ අයියෝ ඒ වුණාට මම කොහොමද මේවා මෙහෙට ගේන්නේ? ඔව් දැන් මම පොඩ්ඩක් පනිනවා. දැන් ඔය බිස්නස් එක්ස්පෙන්සස් කතාවක් කිව්වනේ. ඔව්. දැන් අපි ඔය බිස්නස් එක එක්ස්පෙන්ස් කරගන්න පුළුවන් ඔයා කෝපරේට් කරොත් නේ බිස්නස් එක. අන්න ඔව් ඒක හරි. ඔව්. ඒක මගේද ඊටාම මේ වැදගත් කාරණාවක් අපේ අලුතින් බිස්නස් එක පටන් ගන්න නිකන් කාට හරි. ඔව් දැන් ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක්. මොකද කාට හරි කෙනෙක්ට බිස්නස් එකක් පටන් ගන්න ඉන්න කෙනෙක්ට හිතෙන්න පුළුවන් මම දැන් මේ බිස්නස් එක කොයි විදිහටද පටන් ගන්න ඕනේ. මේ දැනුමක් නැති කෙනෙක් වුණත් හිතෙන්න පුළුවන් දැන් මොකද්ද මම කරන්නේ? මම මේක සෝල් ප්‍රොප්‍රයිටර්ද නැත්නම් මම කාත් එක්ක හරි හවුල් ව්‍යාපාරයක් හැටියට ජොයින් වෙලා කරනවද කියලා. ඉතින් මගේ ඔපිනියන් එක දැන් මං ටැක්ස් එක උනත් ක්ලේම් කරනවා කියලා. ඉතින් ඒ වගේ දෙයක් උනත් කරන්න පුළුවන්. මං කෝපරේට්
කෝපරේෂන් එකක් හැටියට කරලා තියෙන හින්දා ඉතින් ඒක ගොඩක් හෙල්ප් ඒ කියන්නේ සපෝට් එකක් වෙනවා ඔයා බිස්නස් එක ඒ විදිහට රෙජිස්ටර් කරලා පොඩ රෙජිස්ට්‍රේෂන් එකේ පොඩි වෙනස්කම් තියෙනවා ඒ වුණාට මේ ඒ විදිහට කරගත්තොත් ඔයාට හොඳයි ඒක තමයි මගේ ඔපිනියන් එක. ඔව් ඒක හොඳ ඉතාමත් හොඳ මේ වැදගත් කාරණාවක්. එතකොට මට කියන්න දැන් සාමාන්‍යයෙන් මෙහෙ කොහොමද ඩිලිවර් කරන්නේ කට්ටියට ඇඳුම්? ඔව් දැන් මම ඔයාලට කලින් කිව්වනේ මම DHL එකෙන් තමයි මෙහෙට ගේන්නේ කියලා ලංකාවේ ඉඳන්. මෙහෙට ගෙනාවට පස්සේ මම වෙබ්සයිට් එකෙන් කස්ටමර්ස්ලට දෙන්න යූස් කරන්නේ කැනඩා පෝස්ට් එක. හැබැයි ඒකටත් මම පොඩි රිසර්ච් එකක් කරා මොකද්ද හොඳම රේට් එක කියලා. ඉතින් මට හම්බුන හොඳම රේට් එක කැනඩා පෝස්ට්. ඉතින් දැන් ඔන්න කැනඩා පෝස්ට් කියන්නේ කැනඩාවේ ගන්නෙ. අනිවාර්යයෙන්. ඒකත් අපි ඒකටත් උදව් කරන්න එපා. අපි ලංකාවට උදව් කරන්න ගම. ඒක හරි. ඇත්තටම මේ ඒක මම හිතන්නේ හොඳ ඉතාමත් හොඳ මේ කාරණාවක් අපි කතා කරේ. ගොඩක් ඔන්ලයින් බිස්නස් පටන් ගන්න අය අපෙන් අහන දෙයක් තමයි කොහොමද අපි මෙහි ෂිපින් කරන්නේ මොන කම්පැනි එකත් එක්කද කරන්න ඕන කියලා. දැන් ඔයා දැන් මෙතන රිසර්ච් එකකුත් කරලා තියෙන එකේ මම හිතන්නේ ආයි අනිත් අය රිසර්ච් එක කරන්න අවශ්‍යතාවයක් නැහැ. කැනඩා පෝස්ට් තමයි ඇත්තටම ඔයාට මේ හොඳම රේට් එක දෙනවා. හොඳම රේට් එක හම්බුනේ කැනඩා පෝස්ට්. ඉතින් ඒකත් එක්ක මම මේ එකතු වෙලා තියෙනවා. ඔව්. එතකොට කස්ටමර්ස්ලට කැනඩා පෝස්ට් එකෙන් ගෙදරටම යනවා. හරි. දැන් සෝෂල් මීඩියා වල ඔයා පෝස්ට් කරද්දි හරි මොකක් හරි මේ ඔයා තනියෙන්ද කරගන්නේ එහෙම නැත්නම් ප්‍රොෆෙෂනල් සර්විස් එකක් ඔයා කාගෙන් හරි බලාපොරොත්තු වෙනවද? දැන් මං මුලදී පටන් ගන්නකොට මං කිව්වේ මං එක්ස්පෙන්සස් ටිකක් අඩු කරලා මොකද මමම තමයි 100% හැමදේම කරේ. ඉතින් ඒතකොට සෝෂල් මීඩියා වල වැඩ කරද්දිත් මම ෆොටෝස් සමහර ඒවා එඩිට් කරලා මම දැකලා තියෙනවා ඔයා මොඩල් කරලා තියෙනවා නේද? සමහර. ඔව් එහෙමත් ඔයාලා තියෙනවා. කියගෙන යන මම පිගානක් කරගෙන ඉන්නවා. මට ඒ කනකයින් සිල්ලන්නේ. දැන් මම මොඩල් කරපු වෙලාවලුත් තියෙනවා. ෆොටෝස් එහෙම මේ පෝස්ට් එකක් වුණා දැන් ෆ්ලයර් එකක් හදද්දිත් මමම හදනවා. මොකද ඒක ගැන ඇත්තට මම කිසිම දෙයක් කරන්න දැනගෙන හිටපු කෙනෙක් නෙවෙයි. ඉතින් මම ඒක හොයාගෙන යනකොට මට තේරුණා ඕනේ තරම් ඇප්ස් තියෙනවා. දැන් වීඩියෝ එකක් කරන්න නම් CapCut වගේ. ඊට පස්සේ Canva, Photoroom ඒ වගේව මම යූස් කරනවා ඒක කරන්න. ඉතින් මම ඒක ඇත්තට දැන් කියන්නේ කවුරු හරි කෙනෙක් මුලදී පටන් ගන්නවා නම් එයාට අමාරු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ගානක් වියදම් කරලා වෙන කෙනෙක්ට දීලා කරන්න ප්‍රාග්ධනයක් යොදන්න අමාරුයි. ප්‍රාග්ධනයක් යොදන්න අමාරුයි නම් තමන් කරගන්න විදිහට මුලදී. මොකද මට හැම වෙලේම හිතෙනවා තමන් බිස්නස් එකක් කරනවා නම් හැම ස්ටෙප් එකක්ම තමන් දැනගෙන හිටියාම තමන් කවදා හරි අවුට්සෝස් කරත් දන්නවා මෙතන වෙන්නේ මොකද්ද කියන එක. ඒ කියන්නේ නොලෙජ් එක තියෙනවා. මුලින් ඉඳන් අන්තිම වෙනකම්ම සප්ලයිස් එක්කද කස්ටමර්ස්ලා එක්කද ওই වගේ ෆොටෝග්‍රැෆීද ඒ හැම වැඩක් ගැනම අපි ටිකක් කරලා තියෙනකොට මේක තියෙන අමාරුකම මොකද්ද මේක කොහොමද කරන්න කියලා. ඉතින් දැන් නම් ඒවත් රණුකට කියලා කරගන්න පුළුවන්. මොකද රණුකර කරනවා. ආත් මේ වැඩේ කොටස්කාරයෙක් වුණානේ අවසානයේ බලන්න මම හිතුවේවත් නැති විදිහට මේකේ කොටස්කාරයෙක් වෙන්න වෙලා. කොහොම හරි අපිට ඇත්තටම විතාම සතුටුයි. නෑ මම තව පොඩි දෙයක් කියන්නම්. දැන් මම ඒක තනියෙන් කරා ඒ වුණාට ඒකේ ක්වොලිටි එක අඩු වෙන්න පුළුවන්. මොකද ඕන තරම් ඒ දෙයට ස්පෙෂලායිස් වෙච්ච කට්ටිය ඉන්නවනේ. දැන් ඔයා ගත්තාම ඔයාගේ ෆොටෝග්‍රැෆි වීඩියෝග්‍රැෆි වලට ඉතින් මම ගෙදර ඉඳන් ෆොටෝ එකක් අරගෙන දාන්න පුළුවන් මට හදිස්සියට ඒ වෙලාවේ කරන්න ඕන නිසා. හැබැයි මට ඒක ක්වොලිටි එකට කරන්න ඕන නම් මට පුළුවන් මට ඒ සේවාව ඔයාගෙන් ගන්න. ඉතින් එතකොට ඒකට අවශ්‍ය මිනිස්සු ඉන්නවා. අපි ඒ දේට වියදම් කරලා ඒ වැඩේ කරන්න පුළුවන්. ඉතින් තමන්ට ඒ වෙලාවේදී ඒ දේ කරන්න ඕනේ නම් ඒ විදිහේ කට්ටිය ඇත්තටම මේ සර්විස් එක ගන්න හොඳයි. ඔව් එහෙනම් මම කියන්න. අපි ඔයා ඒක බෙදලා මට පුංචි දෙයක් කියන්න ඕනේ. මොකද අපේ නිෂ්පාදක කණ්ඩායම ගැන කියන්න ඕනේ. මේ ලොකු නිෂ්පාදන ක්‍රියාවලිය ඇත්තටම කරන්නේ ෆ්ලෝ බැංක් ආයතනය. ඔගොල්ලන්ට දැන් ගෙදරකට ගියා කියලා කියන්නකෝ. ගෙදරකට ගියාම මේ වටපිටි පේන්න තියෙන දේවල් තියෙනවානේ. මේ පොළවේ ඉඳලා. එතකොට කිචන් එක. එතකොට ස්ටෙයාකේස් එක. මේ හැම දෙයක්ම එකම වහලක් යටින් කරගන්න පුළුවන් දෙයක් තැනක් තමයි ෆ්ලෝ බැංක් කියලා කියන්නේ. පිකරින් වල තියෙන ලොකුම ෆ්ලෝරින් ආයතනය තමයි ෆ්ලෝ බැංක් කියලා කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අනිවාර්යයෙන්ම ෆ්ලෝ බැංක් එකට යන්න. ඊට එහා පැත්තේ තියෙනවා solid wood bed and table. කියලා ආයතනයක්. එතනට ගියොතින් ඔය නිකන් කැඩෙන බිඳෙන ලීබඩු නෙවෙයි. ජීවිතේට කැඩෙන්නේ නැති. අර ලංකාවේ කියන්නේ කළුවර වලින් මම නිකන් දෑවැද්දට දුන්නා ඒ වගේ. කියන්නේ නිකන් ඔය කොස් වලින් කොස් ලී වලින් ඒ වගේ. ඒකට කවදාවත් කැඩෙන්නේ නැහැ. එහෙම ලීබඩු ගන්න පුළුවන් තැනක් තමයි solid wood එක කියලා කියන්නේ. solid wood එකට යන්න පුළුවන්. එතකොට floor bank එකට යන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ගියොතින් ඉතාම හොඳ සේවාවක් හම්බෙනවා. වගේම තමයි හොඳ ඩිස්කවුන්ට්ස් උත් හම්බෙනවා. අනිවාර්යයෙන්ම යන්න. ගෙදරට ලී අවශ්‍ය නම් ෆ්ලෝරින් අවශ්‍ය නම් ඔබට කිචන් එක හදාගන්න ඕන ලස්සනට ඉන්ටීරියර් කරගන්න ඕන ලස්සනට අමතන්න ඩිලාන් නවතන්න ෆ්ලෝ බැංක් එකේ යට තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ අපි දාන නම්බර් එක
ඔයගොල්ලන්ට ගොඩක් ඩිස්කවුන්ට් සම්බෙයි. ලංකාවේ තනක් විදියට අපි බොහෝම ආඩම්බරෙන් අගය කරන්න ඕන තැනක් තමයි ෆ්ලෝ බෑග් එක කියලා කියන්නේ. අනිවාර්යයෙන්. ඉතින් අපි දිනාන් ගැන පසුදාස කතා කරමු. මොකද ඒ ගැන කතා කළ යුතුමයි. ඉතින් දිලාන්ගේ තමයි මේ වැඩේත් කන්සෙප්ට් එක. දිලාන්ට තමයි ඕනුනේ ඇත්තටම ලංකාවේ මිනිහෙක් තවත් තැනකට ගෙනියන්න. ඒ වගේම තමයි මේ කොහොම හරි බීජයක් පැල කරලා ඒකට වතුර ටිකක් දාලා ගහක් හදන්න ඕනේ දිලාන්ට. ඉතින් මේ ඒ වැඩේ මහා වෑයමේ පළවෙනි කොටස තමයි අද. 27ක් තව ඉස්සරහට එන්න තියෙනවා. ඒ 27 කවුරු වේද කියලා අපි දන්නේ නැහැ. ආවත් අනිවාර්යෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න. යමක් තියෙවි. ඉතින් ඒක නිසා ඔබට පුළුවන් එහෙම කෙනෙක් හිතේ ඉන්නවනම් අනිවාර්යයෙන්ම අපිට කමෙන්ට් එකක් දාන්න. මෙන්න මෙයා ගේන්නන්න වැඩසටහනට කියලා අපි සූදානම් පුළුවන් විදියට එයා වැඩසටහනට අරගෙන ඇවිල්ලා ඔයගොල්ලන්ට ව්‍යවසායකත්වය සහ ව්‍යාපාර ගැන කියලා දෙන්න. මම පොඩ්ඩක් කන්නද? කතා කරනවද? කන්න. මම පොඩ්ඩක් කනවා මට මේක බලන් ඉන්නම් බෑ. ඒ අස්සේ මම පොඩි ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න උනාට මම හිතා කට සම්බල් කන්න බෑ. කට සම්බල් කෑව මම දන්නවා මට වෙන වැඩේ. ඉතින් ඔයා හැපීද මේ බිස්නස් එක ගැන? ඔව් ඇත්තටම හැපි. මොකද බිස්නස් එකත් ගැනත් හැපි. මොකද අනිත් අය හැපි වෙනකොට මට හැපි. එක අතකින් ලංකාවේ ඉන්න සප්ලයර්ස්ලා එයාලා ගොඩාක් හැපි. එයාලා බලාගෙන ඉන්නවා ආසාවෙන් ඕඩර්ස් මන් දෙනකන්. එතකොට ඒ කට්ටිය එතන හැපි වෙනකොට මට හැපි. ඊගාවට මෙහි ඉන්න කස්ටමර්ස්ලා ලස්සන්ට වැඳලා කරලා ගියාම ඒ කට්ටිය ඒවා ගැන මට කිව්වහම ඔව් එයා හැපි. ඉතින් ඒක නිසා හැපි. ඊටත් වඩා ඉගෙනගත්ත දේ මේ බිස්නස් එක කරන අතරතුර ඒක බිස්නස් එක ෆේල්ඩ් වුණත් සක්සස් වුණත් ඒ ඉගෙනගත්ත දේවල් ගොඩාක් වටිනවා. මිනිස්සු රිස්ක් තිබුණාද? ගොඩක් රිස්ක් චැලෙන්ජස් මොනවද කියලා අපි ඒක කතා කරමු. ඒක තමයි අනිවාර්යයෙන්ම වැඩක් වෙන්නේ පටන් ගන්න මිනිස්සෙකුට. දැන් බිස්නස් එකක් කියන්නේ ඇත්තටම රිස්ක් එකක් නේ. ඔය රිස්ක් එක අපි ඒ රිස්ක් එක දැන් අරගෙන තියෙනවා. ඔය හරිව රසයි මට කියන්න. thank you. මම අම්මට තෑන්ක් කරන්න කියන්න. ඉතින් චැලෙන්ජස් තිබුණා. මොකද මම දැන් මුලින් ප්‍රොඩක්ට්ස් ගෙනාවා. හැබැයි ඊට පස්සේ මට තේරුණා වෙනසක් කරන්නත් ඕනේ. අපි කස්ටමයිස් කරන පැත්තට ගියා. යනවාට දෙයක් ඕනේ නම් මට ඕනේ මෙන්න මේ විදිහට මෙහෙම කියලා කිව්වහම ඔයාට හරියන විදිහට. චැලෙන්ජ් එක උනේ දැන් සමහර වෙලාවට කෙනෙක් මට කියන්න පුළුවන් මගේ සයිස් එක මීඩියම් කියලා එහෙම කියනවා. හැබැයි ලංකාවේ සයිස් උත් මෙහි සයිස් වෙනස් එකක්. ඔව්. ඉතින් එතකොට එයා කියන්නේ සමහර වෙලාවට UK සයිස් එකෙන් වෙන්න පුළුවන්, US සයිස් එකෙන් වෙන්න පුළුවන් එහෙම. ඉතින් මට පොඩි චැලෙන්ජ් එකක් වුණා. මුල ටිකක් කල් ගත්තා අපිටම කියලා මේ මෙෂර්මන්ට් chart එකක් හදාගන්න මේ ප්‍රයිස් මේ සයිසස් මැච් කරගන්න එක. අනිත් එක තමයි දැන් මෙන්න මේ විදිහටම ඩිසයින් එක ඕනේ කියලා ඉල්ලන එක චැලෙන්ජ් එකක් නේ. මොකද හරියටම මේක මම කලින් කිව්වා වගේ හෑන්ඩ්මේඩ් එකක් නේ. ඉතින් ඒක විදිහටම කරගන්න එක සමහර වෙලාවට චැලෙන්ජින්. ඒ පාටම ෆොටෝ එකක් එවන්න දැන් මම ෆොටෝ එකක් ෆෝන් එකේ එවුවට ඔයාගේ ෆොටෝ පොඩ්ඩක් කලර්ස් වෙනස් වෙලා පේන්න පුළුවන්. ඉතින් ඒව ටිකක් චැලෙන්ජින්. ඒ වගේ චැලෙන්ජස් තියෙනවා. ඉතින් සප්ලයර්ස්ලාත් එක්ක වැඩ කරනකොට දේවල් වෙනස්. ඉතින් සමහර වෙලාවට පොඩි ડેමේජ් තියෙනවා. ඉතින් මෙහෙට ඇවිල්ලත් ඉවරයි සමහර වෙලාවට. ඉතින් මම ආය යවන්න වෙන වෙලාවල් තියෙන පුළුවන්. නැත්තම් මං ඉතින් එහෙම එක වැරද්දක් දෙකක් වුණාට ඉතින් මේ මිනිස්සු මාත් එක්ක වැඩ කරන අය නිසා ඉතින් ඒකත් ඒ දේවලුත් ඉතින් ඇත්තටම චැලෙන්ජස් තියෙනවා ඒ වගේ. හොඳයි. ඉතින් එහෙම වෙනකොට දැන් ඔයාගේ අලුත් අදහස් මොනවද? අලුතෙන් මොනවද පටන් ගන්න ඉන්නේ මේ ඔයාගේ බ්‍රෑන්ඩ් එකට තව මොනවද ඇඩ් කරන්න හිතාගෙන ඉන්නේ? ඒකත් හොඳ ප්‍රශ්නයක්. මොකද මං ඇත්තටම එහෙම දෙයක් ඇඩ් කරා. මොකද මට තේරුණා සමහර කට්ටිය දැන් බතික්ම අඳින්න අකමැති වෙන්නත් පුළුවන් නේ. දැන් මං සරමක් ගත්තට සමහරවිට ඒකෙන්ම ෂර්ට් එක ඕනේ නැහැ කියලා හිතෙනවා. ඉතින් ඒක නිසා මට හිතුණා ටිකක් ලිනන් අපේ ඒකත් ලංකාවේ තියෙනවානේ. ඉතින් මම දැන් පටන් ගත්තා ලිනන් ෂර්ට්ස් තියෙනවා මගේ ගාව. ලිනන් ෂර්ට්ස් ගෙන්නන්න පටන් ගත්තා. එයාරෙන් අලුතෙන් දේවල් කරනවා. දැන් පොඩි අය කැමති ටිකක් කාටුන් කැරක්ටර්ස්. ඉතින් මං ඇත්තටම තාම දැකලා නැහැ. ඉතින් කරන අය ඇති බතික් වලින්ම කාටුන් කැරක්ටර් එක. ස්පොන්ජ් බොබ් මිනියන්ස් ඒවා ඒකෙන්ම පොඩි අයට මේ කරනවා. ඉතින් ඒකත් පටන් ගත්තා. වෙන පැත්තකට ගියපු එක ඇත්තට කරලා තියෙන දැන්ට ලිනන් තමයි. ඉතින් ඉස්සරහට කස්ටමර්ස්ලාගේ රික්වයර්මන්ට් එක අනුව බලන්න මොනවද තව කරන්න පුළුවන් කියලා. නියමයි. ඉතින් එහෙනම් අපි කෑවා හරිම රසයි. දැන් නවත්තන්න වැඩසටහන ඉවරනම මේ ටී ඉවර කරනවා. දැන් ඔයා කියන්න කොහොමද ඔයා සම්බන්ධ කරගන්නේ? එහෙම නැත්නම් ඔයාලට කතා කරන්න කොහොමද? ඇත්තටම පුංචි ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයා හිතන්නකෝ කවුරු හරි කෙනෙක්ට බිස්නස් එකක් පටන් ගන්න ඕනේ.
එයාට හිතුනොත් අනේ මම මේ සුභාෂිට පොඩ්ඩක් මට මේ කතා කරලා මේක මේ අහගන්න මෙහෙම එකක් තිබුණා නම් කියලා ඕක කරන්න කැමතිද? ඔව් අනිවාර්යෙන් උදව් කරන්න කැමතියි. මොකද මටම උදව් කරපු අය සෑහෙන්න ඉන්නවා. ඉතින් මං හිතන්නේ අපි ඒ දේ ඉදිරියට ගෙනියන්න ඕන. අපි දන්න දේවල් හැම වෙලේම අනිත් අයට කියලා දෙන්න ඕනේ. එහෙම අපි කමියුනිටි එක හැටියටනේ අපි හැමෝම ඉදිරියට යන්නේ. ඉතින් එහෙම කෙනෙක් ඉන්නවා නම් මට අනිවාර්යෙන් කතා කරන්න. මං දන්න හැමදේම කියලා දෙන්න. ඔන්න එහෙනම් ඉතින් අඩුවක Instagram එකට යන්න DM එකක් දාන්න සුභාෂි මට මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මට මේක උත්තරේ දෙන්න කියලා සුභාෂි අනිවාර්යෙන්ම ඔබට උත්තරයක් දෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි අඩුවකින් කොහොමද සම්බන්ධ කරගන්න කියලා කියන්නේ වෙබ්සයිට් එකට යන්නේ. ඔව් වෙබ්සයිට් එකෙන් සම්බන්ධ. මොකද වෙබ්සයිට් එක? www.ado ඇඩෝ ඔයාගෙන ඇඩෝ කියලාද? ඇඩෝ කියලා දැන් කියවෙනවා. හරි. මොකද ඒවට ඇත්ත නම අඩෝ. අඩෝ අඩා. ඔගේ අපි ඇත්තටම මේ දකුණේ ඉන්දියානු සම්බන්ධ තියන අයට ඉතාමත් මේ එයාලත් කියනවනේ අඩේ කියනවා අඩා කියනවා. ඔව් අඩෝ. නයිස්. ඒක හරිය ලස්සන නම. www.adoh.ca ado.ca හරි එහෙනම් අපි රසට කෑවා. මං හිතන්නේ ඔයා හොඳටම මේ චැලෙන්ජ් එක බාරගෙන වැඩේ කරා. අන්තිමට මට කියන්න. වැඩේ ඉවර කරන්න මට කියන්න. ඔයා ආසම දේ මොකද්ද මේ බිස්නස් එක කරලා කවදා හරි දවසක ඔයා බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? ගොඩාක් හොඳ ප්‍රශ්නයක්. මට ඇත්තට ඒක එකපාරින් උත්තර දෙන්න පුළුවන්. හැබැයි මම ඊට කලින් තව එක දෙයක් කියන්න. මේ බිස්නස් එක කරගෙන යනකොට දැන් මේ පටන් ගන්න ඉන්න කෙනෙක්ටත් එක්කනේ කියන්නේ අපිට හිතන්නේ නැති විදිහට ඔපචුනිටිස් හම්බ වෙනවා. ඔව්. හරිද? ඉතින් ඒ වගේ මට හම්බ වෙච්ච දෙයක් දැන් මම 2022 පටන් අරගෙන මේක මේම යාළුවෝ අතර කරලා ඊට පස්සේ වෙබ්සයිට් හදලා ඔය වගේ දිවිගෙන එන පොඩ එනකොට මට කන්සලට් ජෙනරල් එකෙන් කතා කරා ශ්‍රී ලංකන් කතා කරලා කිව්වා මෙහෙම 2023 දින ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ එකට ෆැෂන් ෂෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා කැමතිද කියනවා. ඉතින් මම ඒතකොට ආලුවෝ මාස දෙකක් විතර තිබුණේ මම කෝ හරි කරමු කියලා. ඉතින් මගේ යාළුවෝ ඇත්තටම යාළුවෝ මාරිදිට උදව් කරා. යාළුවා තමයි හිටියේ. ඒ කට්ටියම මොඩල් කරලා අපි මේක මේ ෆැෂන් ෂෝ එක කරා. ඉතින් ඒක මාර ලොකු ඔපචුනිටි එකක් ඒ වෙලාවේදී. ඒ මාසෙම ආයෙත් මට කන්සුලේට් ජර්නල් එකෙන් කතා කරලා කිව්වා ලංකාවේ මේම පොපියුලර් ජර්නලිස්ට් කෙනෙක් වෙන මේ චතුර දල්විස් කැනඩාවට ආවා. ඉතින් එයාත් එක්ක ඉන්ටර්විව් එකක් කරන්න පුළුවන්ද බිස්නස් එකයි එහෙම කියලා. ඉතින් යාළුවා ලෑස්ති කරලා දුන්නා කන්සුලේට් ජර්නල් එකම. චතුරකට. එයාගේ තියෙනවා වෙන ප්‍රෝග්‍රෑම් එකක් මේ ශ්‍රී ලංකා ඒ කියන්නේ ලෝවටා ඉන්න මේ වගේ එහෙම ශ්‍රී ලංකීය අය කරගෙන යන ව්‍යාපාර ගැන කියන එක. ඉතින් ඒකෙත් මට අවස්ථාව ලැබුණා. ඉතින් ජනප්‍රිය චරිතයක් කියන්නේ. ඒක දන්නේ නැහැ. කොහොම හරි ඒකටත් මට chance එක හම්බුණා. ඊට පස්සේ මෙහෙ ඉන්න අපේ Tamil community එක මැලේ community එක යාළගේ මොනවා හරි events තියෙනකොට vendor fairs තියෙනකොට ඒ වලට මට කතා කරනවා. ඉතින් මම ඒවට ගිහලා යාළට උදව් කරනවා. ඊටත් එහා ගිහිල්ලා අපේ සැස්කචූන් වල එකපාරක් තිබ්බ ෆෝක් ෆෙස්ටිවල් එකක්. ඉතින් ඒ කට්ටියට බතික් තිබුණේ නැහැ. ඉතින් මට කිව්වා එවන්න පුළුවන්ද කියලා මගේ තියෙන ප්‍රොඩක්ට්ස්. ඉතින් මං ලොකු පෙට්ටි දෙකක් විතර එහෙට යවුවා ඒ කට්ටියට ඒක කරන්න, ෆෙයා එක කරන්න. ඉතින් ඒ වගේ ඔපචුනිටිස් හම්බ වෙනවා. ගොඩක් දේවල් ඉගෙන ගන්න පුළුවන්, ගොඩක් මිනිස්සු එක්ක වැඩ කරන්න පුළුවන්. කවුරු හරි හිතාගෙන ඉන්නවා නම් බිස්නස් එකක් පටන් ගන්න කැපිටල් එක ගැනම හිතන්න එපා. පොඩියට ස්ටෙප් වයිස් අදාළ රික්වයර්මන්ට් එක එන ඉස්සරහට එන විදිහට ඉමේල් කරගෙන යන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. දේවා අහපු ප්‍රශ්නෙට උත්තරේ මම අහන්න තමයි. ඔයා හිත අහන්න. ඒතකොට මිනිස්සුද මතක බලන අයට මතක තියෙනවා. ඔව්. ඔයා කවදා හරි දවසක ඔයාගේ බිස්නස් එකකින් ඔයා දකින්න මේක පටන් ගත්ත දවසින් ඉඳන් කවදා හරි දවසක ඔයා දකින්න ආසම දේ මොකද්ද? ඔව් දකින්න ආසම දේ තමයි දැන් මම මේ ප්‍රොඩක්ට් එක ලංකාවේ ප්‍රොඩක්ට් එකක් මෙහෙට ගෙනාවා අපේ අයට දෙන්න. හැබැයි මං හරිම ආසයි යුරෝපීය කාන්තාවක් හෝ පිරිමි ප්‍රාශිවය කෙනෙක්. අඩෝ බතික් එකක් ඇඳගෙන ටොරොන්ටෝ නුවර විදියක ඇවිදිනවා දකින්න ආසයි. ඒ කියන්නේ අපේ ප්‍රොඩක්ට් එක මෙහි අය මේ ඇවිල්ලා ශ්‍රී ලංකන් බතික් කියන එක ඇඳගෙන යනවා දකින්න ආසයි. බොහොම ස්තුතියි. එහෙනම් අපි තවත් වැඩසටහනකින් හම්බෙමු. මේ ෆ්ලෝ බෑන්ඩ් කිචන්.